සමාජෙටම ඇරලා තියෙන දේශපාලකයෝ. මම මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්නේ නෑ ඔබත් තක්කඩියෙක් නෑ. හැබැයි මම කාල් මාක්ස්ට කැමති නෑ. කාල් මාක්ස්ට බුදුන්ව හම්බුණා නම් හරි උතන. සතුටින් ඉන්න බෑ. නිින්ද යන්නේ නෑ. නලියාගේ කොණ්ඩේ ගැන හිතනවා. නලියාගේ රූපේ ලස්සනයි මාර ලස්සන එකක්. ඕක හිතනවා. ඉතින් රටේ මිනිස්සු වෙන ගොන් අයියෝ. ජේපීකාරය උන් ඇවිල්ලා පක්ෂවලින් මොන කැත වැඩේ කරත් උන් පක්ෂත් එක්ක ඉන්නෝ. ආයි මේ වතාවෙත් ඒක වුණොත් ඔබේ ආත්මයට මොකද වෙන්නේ? ඔව් එතකොට මට වැරදුනා වේ. මට හැමෝම කිව්වා. මගේ අම්මා ඇඬුවා. ඔයා කවුද රාජපක්ෂ කවුද යා? ගෝඨාභය රාජපක්ෂ ඔයා මාධ්‍යමය විදියට වායාට හරි කරන්න ආගේ ෆෝන් එකේ නෑ වෙලේ කෝල් කරන කෑලි හැම නෑනේ අනව රගන්නේ නෑනේ කොහොමද නෑ එහෙම රයි බොරුවට ඒවල තේරුම් මන් දන්න. ඉතින් මට ගහනවාට කෝ ඩොලර් මිලියනය ගෙනෙන් ඩොලර් මිලියනයකෝ ඇතර මගේ ඇස්වලට කඳුළුව. මම මාලිමාවටවත් අනුරටවත් අනුරගේ ලපේටවත් අනුරගේ පලුවට අපි ඇඹරෙන්න යුද්ධය ඉවර කරපු කෙනා තමයි යුද්ධය මුන් තමයි හැදුවේ. දැන් ඔයි 21 නැගිටිනවානේ එකෙක් එක්ක. දැන් මුන් කතා කරන අර ප්‍රජාතන්ත්‍රවාදය මේ සුරක්ෂිත කරන්න එන්නලු නුගේ ගොඩට. ඒ මොකද්ද? වදකාගාර දාගෙන තරුණියව මැරුවා මෙහෙම බලන් ඉඳලා ඌගේ ආතල් ඌ ගත්තු එකා ඉන්නවා මේ. ඒවට සාක්කිත් තියෙනවා. සාක්කිකාරයෙන්වත් මැරුවා. එතකොට තාම ඌ නිදැල්ලි ඉන්නවනේ. තාම නීතිය ඕද උන් නිදැල්ලෙන තාම මට අනුව අනුර මිටි දිලිසෙන්න කල්ලුවී අනුර ගමේ එක මට ඒ වෙලා හිතුන හරි මේ හොඳයි ගේම ගහයි නීම ෂා මට අනුරගේ මොකක්ද මට අනුරගේ මොනාරි තියෙන අනුර ගෝතයන තක්කඩියෙක් නෑ යාටත් තක්කඩිය කියන මාව හිරේ නෙවෙයි ඔය දැම්ම තක්කඩියට කරන්න පාලෝ මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා කියලා කියනවා. දැන් මේ ආණ්ඩුවේ දැන් බලන්න කුඩු අල්ලනවානේ කුඩු කිලෝ ගණන් යන්නන්නේ. ඒකට මොනවද වෙන්නේ? සංදර්ශන විතරයි. ආ වෙච්චරක් කැල්ලුවා ආණ්ඩුවේ මේ අල්ලලා ඉකෝ මේ ආණ්ඩුව එක හදන්නේ නැහැ. ඒක හදන්න එපා. ඔව් ඒ අයට ඔබේ අර කිව්ව මේ මං කිව්වනේ ඒ වගේ වෛරයක් නැහැ. වෛරයක් නැහැ මං කතා කරන විදිහෙන් තේරෙන්නේ නැති වෛරයක් ඒකෙත් පොඩ්ඩක් ඉන්න ඇතුළෙන් බං. වයි සාමාන්‍ය වෛරයක් තියෙනවා වගේ එකක් තේරෙනවා. මාලිමාවේ එකෙත් එහෙම කරනවා නම් උන් වැරදි. වැරදි. ඔයා කියන්නේ මාලිමාව වැරදි කරත් මම කතා කරන්න එපා කියලා. ඒ කියන්නේ උඹලත් ඔහෙම කරනවා නම් උඹලා ලැජ්ජ වෙන්න ඕනේ. මාලිමාවනේ මොකා වුණා. මම සිරසෙන් අයින් වෙලා දැන් සෑහෙන කල්. හැබැයි සිරසේ මතකයේ කොහෙ ගියත් ඔබත් එක්ක හමු වෙනකොට උඟ දෙනෙක් මාව අඳුර ගන්න තාම සිරසෙන් කියලා. ඒ වගේම ඔබට මතක නම් සිරසත් එක්ක සිරස රේඩියෝ එකත් එක්ක ජීවිතේ පටන් ගත්ත මාධ්‍ය ලෝකේ පටන් ගත්ත අපි කීප දෙනාගේ ජීවිතවල අමතක නොවන සිද්ධීන් කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අපි මුලින්ම පැය 24 සේවාවක් පටන් ගත්ත දවස. ඒ වගේම රේඩියෝ එකක් විදිහට මුලින්ම එතෙක් පටිගත කරලා විකාශය කරපු සංගීත සංදර්ශන මුලින්ම සජීවීව ප්‍රචාරයට පත් කරපු දවස. සිරස ගුවන්විදුලි ඉතිහාසයේ මගේ මතකය නිවැරදි නම් සජීවී සංගීත ප්‍රසංගයක පළවෙනි ගීතය ගායනා කරපු ගායකයව තමයි අද සාකච්ඡාවට මම හම්බ වෙන්නේ. ඒකත් හරි අහම්බයක්. අපි සෑහෙන කාලයකට පස්සේ වෙන රටකදී මේ හදිසි මිතුරු ඇරයුමකදී අපි දෙන්න හම්බ වෙනවා. සංගීත විජේසූරිය. ඔබ උඟ දෙනෙක් දන්න ලෝකෙම දන්න ශ්‍රී ලාංකික ඔක්කොමලා දන්න සංගීත විජේසූරිය. අයබෝන් සංගීත. අයබෝන්. ඔව් මතකද අතීතේ? මතකයි. ඒක මතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හරිම එක්සයිටඩ් ඒ කියන්නේ අවස්ථාව මම ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට ඒ කියන්නේ ෂෝ එකක ලයිව් ඒක බලනවා මිනිස් විසිරවා හරිනවා. එතකොට ඒකේ පළවෙනි සින්දුව ඒ කියන්නේ මම බ්ලූ ෂැඩෝස් හිටියේ. බ්ලූ ෂැඩෝස් තමයි මේ මියුසිකල් ෂෝ එක කරේ. සිරස තමයි මේක ප්‍රචාරය කරේ. එතකොට මම තමයි පළවෙනි සින්දුව කියන්නේ. ඉතින් මං එතකොට ඕගොල්ලොන්ගේ විදියක් දැක්කා, නිමල් අයියාගේ විදිය දැක්කා. ඊට පස්සේ මම බැලුවා ඒක මාර වැඩක්. එහෙම අත්දැකීමක් නෑ. ෂෝ වල ගිහිල්ලා සින් කරන එකයි මේ ලයිව් පළවෙනි ලංකාවේ පළවෙනි ලයිව් එකනේ.
ලංකායි පලවෙනි ලයිව් එකේ පළවෙනි සින්දු ඒක මාර එකක් ඒක මට තේරෙන්නේ මට මතක අපි සියලු දෙනාගේ ඇඟ හිරි වැටිලා තිබුණේ මොකද්ද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. එතකොට මේ වගේ තාක්ෂණය දියුණු නැහැ මූලික වශයෙන්. අනිත් පැත්තෙන් අපිට විකල්ප සැලසුම් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මොනවා හරි දෙයක් වුණොත් ට්‍රාන්ස්මිෂන් එක බිඳ වැටුණොත් අනිත් එක මනුස්ස ශරීරයන් එක්ක අපි වැඩ කරන්නේ කටහඬ වෙනස් වුණොත් දැන් සජීවී සාමාන්‍ය ප්‍රසංගයක වගේ නෙවෙයි. පුදුම ආතතියකින් හිටිය ඔක්කොමලා. හැබැයි මොනාරුණත් සමාව ගන්න බෑනේ. ඔව්. දැන් මෙහෙම මිනිස්සුන්ගෙන් අපිට සමාව ගන්න පුළුවන්. මොකක් හරි වුණොත් වචනයක් හරි වැරදුනත් මට වැරදුනා සමාව වෙන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේක පේන්නේ නැති කට්ටියකට මෙතන ඉඳන් මොකක් හරි වුණොත් අපි මොකද්ද කරන්නේ ඉතින්? ඔව්. සංගීත අපි යුග ගණනාවක්. දැන් පුතාලගේ යුගෙත් එක්කත් සංගීත ඉන්නවා. මගේ දරුවන්ගේ යුගෙත් එක්කත් සංගීත ඉන්නවා. අපිට මේ ගමන් මග බ්ලූ ෂැඩෝස් වාදකයෙක් වාදකයෙක් කෙලින්ම සින්දු කියන්නම සින්දු කියන්න ඔව්. එදා පටන් ගත්ත තැන ඉඳලා අද මේ ඔබ ඕස්ට්‍රේලියාවේ ෂෝ එක ඉවර කරන තැනට එනකන් කාලේ ෆූස් ගාලා අපිට එන්න වෙනවා කොහොමද ජීවිතය ගත වුනේ කොහොමද විකාශනය වුනේ කියලා පොඩ්ඩක් මොකද සංගීත කියලා දන්න අය දන්නවා. නමුත් අලුත් ජෙනරේෂන් එකේ වාගේ සින්දු දන්නවා උනාට ඔයා ගැන දන්නේ නැති ගොඩක් අය ඇති වාගේ ඉතිහාසය. ඔව්. අපි කැමති පොඩ්ඩක් දැනගන්න හැමදාම කියන්න. මම ඉස්සෙල්ලාම පටන් ගන්න එක බෑන්ඩ් වල හිටියා. බ්ලූ ෂැඩෝස් වලට කලිනුත්. ඉතින් එක අය මග පෙන්නවා උගල්බඩ ප්‍රියන්ත කියලා හිටිය අපේ ගමේ. ඊට පස්සේ ප්‍රීති අයියලා ජයනාම යුනිකෝන්ස් කියලා බෑන්ඩ් එකක් තිබුණා. ඉතින් නම් සේරම මේ කියන්නේ එන කොට කියන්න නැත්නම් තරහ වෙන්න එපා. එහෙම ඇවිල්ලා දවසක් බ්ලූ ෂැඩෝස් කියන්නේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ඒ කාලේ. මට ආරාධනාවක් හම්බුණා ඔය වීදියවත්ත කියලා පැත්තක මට සිං කරන්න ඒ බ්ලූ ෂැඩෝස් ලත් එක්ක. ඊට පස්සේ මට කියන්න සින්දු තිබුණේ නැහැ. මම අනුන්ගේ සින්දු කියන්නේ සහ හින්දි සින්දු. හින්දි සින්දු. ඊට පස්සේ මේ ගිහිල්ලා හින්දි සින්දු කිව්වම ඒ බෑන්ඩ් එකේ අය ප්‍රබෝත් ඇතුළු මිලාන්ලා චන්න ලක්කන ඒ කට්ටියම චමින්ද පීටර් අයියා ඔව් කට්ටියම කතා කරා මේ පහුදා ඉඳලා එන්න පුළුවන් හැබැයි වෙන බෑන්ඩ් වලට යන්න බෑ පර්මනන්ට් සිංහල අපේ වෙන්න ඕන ඊට පස්සේ මම බැලුවා ඉතින් ජනප්‍රියතම සංගීත කණ්ඩායමන්නේ ඊට පස්සේ මම කැමති වුණා පැනලා කැමති වුණා මාත් එක්ක රංජනුත් සෙට් වුණා රංජනුත් අර ෂෝ එකට සින්දු කියන්න ආපු කෙනෙක් රංජන් ලොකු බාලසූරිය රංජන් ලොකු බාලසූරිය ඕකේ ආට මතකයි මතකයි කොල්ලේ ඔව් එයා ජීවිතාක්ෂයට පත් වෙනවා කැනඩාවේදී ඇමරිකාවේ ඔව් ලංකාවට ඇවිල්ලා එහෙම ඉන්නේ ඉතින් අවත් මතක් කරනවා මේ වෙලාවේ ඊට පස්සේ ඒ බෑන්ඩ් එකේ ඉන්නකොට තමයි මාව ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ ඒකට හේතුව තමයි අපේම සින්දු අපි හැදුවා සැන්ටි මහත්මයා ආදුවා සීරියල් අතායින්නේ පින්වන්තිය මාගේ එතකොට අපිට සින්දුව හදන්න දන්නේ නැහැ ඉතින් ඒ කාලේ අපේම කියලා බ්ලූ ෂැඩෝස් සින්දු ටිකක් හැදුනා ඊට පස්සේ බ්ලූ ෂැඩෝස් සංගීත තුනා සිරස හරහා සිරස මතක් කරනවනේ අපි වගේ අයට චැනල්ස් තිබුණේ නැහැ අපිට චැනල්ස් තිබුණේ නැහැ ගුවන්විදුලියට කිට්ටු වෙන්නවත් බෑ ඒක වෙනම ආධිපත්‍යයක්නේ එතකොට ඒවා ඉතින් කතා කරලා ඕනේ ලංකාව ඊට පස්සේ බ්ලූ ෂැඩෝස් ඉන්නකොට තමයි මාව මේ කියන්නේ මාව මේ බ්ලූ ෂැඩෝස් සංගීත කියලා තමයි ජනප්‍රිය වුණේ ඊට පස්සේ එහෙම අවුරුදු 10ක් විතර හිටියා 10ක් ඉඳලා ඊට පස්සේ මට ඕන වුණා මොකක් හරි රටකට යන්න කොයිට හරි මොනවා හරි ඉගෙන ගන්න කියන්නේ ඉස්කෝලේදී තිසේර ගුරුතුමාගෙන් උත්තර භාරතීය සංගීතය ඉගෙන ගත්තට පස්සේ අර වෙස්ටර්න් මියුසික් කියන එක ඉගෙන ගන්න තැන අපේ රටේ එහෙම අර භාවිතාවේ තිබුණේ නැහැ ඊට පස්සේ මට ඕන වුණා ඒක ඉගෙන ගන්න ඊට පස්සේ මම බෑන්ඩ් එකනොත් අයින් වෙලා මේ ඉන්නකොට ඒක හරි ගියේ නැහැ වෙනවනේ ඊට පස්සේ හිටියා සන්රයිස් කියලා බෑන්ඩ් එක තාවකාලිකව ඔව් ඊට පස්සේ හිතාගත්තා සනිදපක් කියන බෑන්ඩ් එකක්
අපි එකතු වෙලා හැදුවා. ඒකෙදි නම් වැඩ ගොඩක් කරා මම. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ ගොඩක් වැඩ කරා, සින්දු ඇතුවා, අලුතෙන් සින්දු කරා, ඇල්බම් කරා. ඔහොමම ඒක ගොඩාක් ජනප්‍රිය වුණා ලංකාවේ බෑන්ඩ් එක. ඒ කියන්නේ ගිය නොගිය තැනක් නැහැ. හැම සිටි එකම වගේ ප්ලේ කරලා තියෙනවා. හැබැයි යනකොට කාලයක් යනකොට උදෙත් ප්ලේ කරනවා, දවලුත් ප්ලේ කරනවා, රෑ ප්ලේ කරනවා, ආයෙ උදේ ඒ තරම් ෂෝ. සමහරට වෙඩින්ස් උදේ ඊගාවට 3:30 6:30 ෂෝ. ඒ කාලේ අර මොකද ඒකට කියන්නේ ජනකලා නෑ. මට මතක නෑ ජනකලා කියලා පැත්තේ තිබුණා අපේ. නාට්‍ය ශාලාව මොකද ඒක අලුතෙන් හදලා තිබුණා. තව එකට මෙහා පැත්තේ. මට දැන් මතක නෑ අපි මතක් කරලා. එල්ෆින්ස්ටෝන් එකද? එල්ෆින්ස්ටෝන්. ඕකේ. ඒකේ ෂෝ ඊගාවට රෑෂ් තව ඊගාවට මොනවද ෆැක්ටරි පාටි ඔහොම යද්දී මම බෑන්ඩ් එකට කිව්වා මේ ෂෝ එච්චර ගන්න එපා. ඔව්. මොකද ප්ලේ කරන අයට ප්ලේ කරන්න පුළුවන්, සින් කරන අපි මායි නිලංග අපිට අමාරු මේ වෝකල් කෝඩ් එක හැදෙන්න නිදා ගන්න ඕනේ. ඔව්. නැත්තම් ඉතින් ඔහොමම ඊයා ඊට පස්සේ මට හිතුණා පොඩි රෙස්ට් එකක් ගන්න. මගේ පුතත් ලොකු වෙනවා. එයා ඕස්ට්‍රේලියාවේ ඉන්න අදහස් තිබුණා. එයාට මට හම්බුනේ නැති අධ්‍යාපනය එයාට මෙහි ගෙනල්ලා ඒ කියන්නේ වෙස්ටර්න් එයා පොඩි කාලේ ඉඳන් ඩ්‍රම්ස් ප්ලේ කරේ. ඉතින් එයාට ඒක ලබා දෙන්න. කොහොම හරි ඒකත් හරි ගියේ. ඊට පස්සේ තමයි ඔය දැන් අපි එකතු වෙලා වායෝ පටන් අරගෙන ඒක වෙන මියුසික් ස්ටයිල් එකක්. ඒක අපි ඒක හැල්මේ දුවන්නේ අපිට ඕන විදිහට ෂෝ ගොඩාක් ගන්න නෑ. ඒක අර යින් යෑන් කියලා කියන්නේ සමබරතාවය, හාමනි කියන එකත් එක්ක ඔහොම මියුසික් කරගෙන යන එකක් තමයි දැන් තියෙන්නේ වායෝ. දැන් මුළු ජීවිත කාලෙකම වෙන රස්සාවක් කරලා නැද්ද? වෙන රස්සා කරලා තියනවාද? මොකද කරා මම මද්‍රව්‍ය නාශකයන් හිටියා නාකොටික් බියුරෝ. ඒකේ හිටියා බ්ලූ ෂැඩෝස් අපට හිටියේ 91යි 7යි 15 තමයි. 88 මම ජොයින් වුණේ 80. ඔව් JP සීන් වලට හැංගිලා ඉඳලා අපි ඊට පස්සේ මියුසික් පටන් ගත්තා. බ්ලූ ෂැඩෝස් ඊගාවට ඔව් 91 මම මද්‍රව්‍ය සම්බන්ධව සහ මේ වෙපන් සම්බන්ධව ආසාවක් ආවා. පොඩි අමාරුවක් වුණා පොඩි කාලෙක. එතකොට මේ වෙපන් එක්ක වැඩ කටයුතු කරන්නයි ඊට මම නාකොටික් ඒක ජොයින් වුණා. ඒක ඉතින් අවුරුදු ඒක ගානක් කට්ටිය දෙක තුනක් ඉන්නවනේ. ඔබ සිවිල් ස්ටාෆ්ද හිටියේ නැත්නම් පූර්ණ කාලීන කොම්ටා? සිවිල් ස්ටාෆ්. හැබැයි මිලිටරි ට්‍රේන්. ඔව් මාස 6ක් ට්‍රේනින් ආමි ට්‍රේනින් දෙනවා. සාරජ් ගැන හැමදේම කියලා දෙනවා. ඒ වගේම අපිට දුන්නේ කුඩු ගංජා අල්ලන එක සහ උසාවි මේ මත්‍රය සම්බන්ධ ඕන දෙයක් යන ටෙස්ට් කරලා තියෙනවා, බීලා තියෙනවා. ඒ වයින් වෙන්නේ මොනවද පරයන්ත ස්නායු පද්ධතියට මොකක්ද උන්නේ බ්ලඩ් සර්කියුලේෂන් ඔසේරම දැනගෙන තියෙනවා. ඒ වගේම මේ අපේ රටේ මත්ද්‍රව්‍ය කොහොමද දෙන්නේ, මොනවද වෙන්නේ, නෙට්වර්ක් එක දන්නවා, දේශපාලකයන්ගේ රැකවරණය අඳුරගෙන තියෙනවා, නිලධාරීන්ගේ අයිතා දේවල් ඔසේරම මාස්ටර් කරලා තියෙනවා. චුට්ටි තැනකට යනවා. අර JVP කාලේ හැංගිලා හිටිය කැලලක් ගියා පොඩි කතා කරා. ඔව් මොකක්ද JVP කාඩර් එකේ හිටියද පන්ති පහ කළාද? පන්ති පහ කරා. පන්ති පහ ඒ කාලේ යනකොට දුන්නානේ. පන්ති පහ කරා කියලා නේ. පරම්පරාවෙන් JVPද එහෙම නැත්නම් මොකද්ද JVP එකේ ලින්ක් එක? සමහරු ආසාවට යනවා, රැල්ලට යනවා. එහෙම නැත්නම් සමහරු දැන් කාඩර් එකේ ඉන්න අරන් කට්ටිය බලුවොත් සමහරු අර සහෝදරයාගේ ඥාති පුත්‍රයෙක් බවට පත් වෙනවා. කොහොමද ඔබ JVP එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? JVP එක එක්ක සම්බන්ධ වෙන්නේ අපිට දැනුම් තේරුම් කාලේ ඉඳලම අපිට තේරුණා මේ ඇති නැති පරතරය. එහෙනේ කට්ටියක් සුඛ විහරණයක් විඳිනවා. කට්ටියක් අන්ත දුගී දුප්පත්.
තව මැද කට්ටියකුත් ඉන්නවා. සුඛවීරණය කරන අය ගැන හොයලා බලපුවාම තනිකරම අර අන්තදුගී දුප්පත් අය සූරන් කෑමේ සිස්ටම් එකකින් තමයි ඒගොල්ලෝ දියුණු වෙලා තියෙන්නේ. හැබැයි තමුන්ගේ මහන්සියෙන් බිස්නස් කරලා ඒ කියන්නේ පෝසතුන් වෙච්ච අය ඉන්නවා. මං කියන්නේ ඒ කට්ටිය නෙමෙයි. මේ මිනිස්සුන්ව තලා පෙලා මිනිස්සුන්ට බොරු කරලා තනිකර මිනිස්සුන්ගේ ඡන්දය අරගෙන ජීවත් වෙලා ඒ මිනිස්සුන්ටම මිනිස්සුන්ගේ දේවල්ම සූරං කාගෙන එහෙම ජීවත් වෙන පැලැන්තියක් දැක්කා. එතකොට මේ පැලැන්තියට අපි මොකද්ද කරන්නේ? එතකොට මේ පැලැන්තිය විසින්ම හමුදාව, පොලිසිය ඒවා පාලනය කරගෙන අර කතා කරන්න හදන තරුණයෝ ඒවට විරුද්ධ වෙන්න හදන තරුණයින්ව මර්ධනය කරා. මර්ධනය කරා කියන්නේ මැරුවා. එතකොට ওই කාලේ අපි තරුණයෝනේ. එතකොට මේ තරුණයන් මුළු ලංකාවෙම තරුණයෝ මේකට ඒ කියන්නේ මේ සූරා කෑමට විරුද්ධව පෙළ ගැහිමින් හිටියා. ඒකෙදි අපිත් හිටියා. අපි හැබැයි පක්ෂයක් බදාගෙන අපි මේ පක්ෂයට වැඩ කරගෙන මේක මම ඉඳලා නැහැ. මම සාමාන්‍යයෙන් පක්ෂ වලට යන්නේ නැහැ. හේතුව පක්ෂ බදාගන්නේ නැහැ මම. පක්ෂ සමාජිකයෙක්ද ඔයා? නැහැ. අදටත් නැහැ. මම සමාජික කාඩ් එකක් එහෙම නෑ. මෙලෝ දෙයක් නෑ. ආකල්ප වලින් වාමාංශික වුණා, අර සම අවස්ථා ලබා දෙන්න මහන්සි වුණා. ඒරෙන්ඩේ හැංගීමෙන් එන ඒකට ළඟම පක්ෂ ඉදිරියේ ජීවිත සම අවස්ථා කියන්නේ මෙහෙමයි දැන්. තියෙනුන්ගෙන් නැති බැරි උන්ට බෙදලා දෙන කතාවක් නෙමෙයි මම කියන්නේ. මේ සූරං කෑම නේද? දැන් බුදුන් වහන්සේගේ ධර්මය අනුව අපිට හැමෝටම එකම විදිය මෙහෙම තියෙන්නේ නෑනේ. කුසල බලපානවනේ. මං කියන්නේ ඒක නෙමෙයි. කාල් මාක්ස් කියපු විදිහට ප්‍රාග්ධනය සියල්ල පාලනය කරයි කියනකොට ප්‍රාග්ධන වෙළඳපොළ වෙනස් කරන්න තමයි මහන්සි වෙන්න හැදුවේ. ඒ කියන්නේ අපිට මොකක් හරි කරන්න ඕන. කරන්න පුළුවන් කට්ටියක් එක්ක එකතු වෙනවා. ඔව්. හැබැයි මම කාල් මාක්ස්ට කැමති නෑ. කාල් මාක්ස්ට බුදුන්ව හම්බුණා නම් හරි. උතන කාල් මාක්ස් කියන්නේ එයාට මේ පේන මේ ඉන්ද්‍රිය ගෝචර ටිකට අහු වෙන ටික එක්ක කතා කරන මිනිස්සෙක් කාල් මාක්ස් කියන්නේ. ඒ කියන්නේ මේ හැබැයි විඥානයක් ගැන දන්නේ නෑනේ. හරි අපි එතෙන්ට යන්න. එයාට ඉගෙන ගන්න හම්බෙලා නැහැ විඥානය. අපි ඔතෙන්ට එනවා. දැන් ඔව් අපි මාක්ස්වාදය ගැනයි විඥානවාදය ගැන කතා කරනවා. මට ඊට කලින් ඕනේ මම එදා බ්ලූ ෂැඩෝස් වේදිකාවෙත් මම දැක්කා සමහර ස්ටෙප්ස්. ඔබේ ප්‍රසංගික කලාව. ඔබ රංගනය කරා. දැන් YouTube එකේ අරන් බැලුවොත් සංගීත නටන ස්ටෙප්ස් වෙස්ටර්න් ස්ටෙප්ස් නෙමෙයි. ඒවා පොඩි කෑලි තියනවා නැතුව නෙවෙයි. ඔහුටම ආවේනික සමහර දේවල් ඔබ දකින්නදී සමහර අපූර්ව අඩි වර්ගයක් තියෙනවා සංගීතයේ. ඒ අඩිවල පටන් ගන්න තැන මැද අග හොඳට බලාගෙන හිටියොත් මේවා අපි දකින්නේ තායිචි වල ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ව්‍යායාම වල. එහෙම නැත්නම් ෂැවෝලින් මාෂල් ආර්ට්ස් වල දකින්න පුළුවන් ඇඟ ශක්තිය ඇති කරගන්න ඔය චී සහ ඒ කියන්නේ පොළවේ තියෙන ශක්තිය ඇඟට අරගෙන එතනින් උදාහරණ රිද්මය තමයි අභ්‍යාස කරපු කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ හැඩය මොකක්ද කියලා. එතකොට මේ ස්ටේජ් එකට ගෙන මොකද ගොඩාක් වෙලාවට ඔය ඔබ තේරෙන භාෂාවෙන් කිව්වොත් එමේ මිලිටරි වල ඉන්න කට්ටිය good morning කිව්වහම දන්නේම නැතුව ඇටෙන්ෂන් යනවා. ඒත් අපි දන්නවා මිලිටරි ට්‍රේනින් වෙච්ච කෙනෙක් කියලා. ඒ වගේ මොකද්ද මේ භාවිතාවේදී මේ ඇඟෙන් එන අමුතු රිද්මය කියලා හොයලා බැලුවොත් ඕක ළඟ මාෂල් ආර්ට් වලට හෝ අර වගේ අධ්‍යාත්මිකව ශරීරය සම්බන්ධ කරන ව්‍යායාම වලට තියෙන කට්ටියට තමයි බර. එහෙම එකක් තියෙනව නේද? ඔව්. මෙහෙමයි දැන් ඔහොම එකක් තේරෙන්නත් මම දැන් ඔයා මට කතා කරන්න ඕනේ නේ ඉතින්. ඔයා තමයි ගෙස් වද මම. නෑ එහෙම නෙවෙයි මම කියන්නේ. දැන් මම ඔයාව හුරුම් ගත්තේ තියනව නෙවෙයි. දැන් ඔහොම දේවල් තේරෙන්නත් ඒ ගැන මොකක් හරි එහෙම එකක් ගැන ස්ටඩි එකක් කරලා ඒක මෙහෙම කියන්නත් ඔයාට ඒ ගැන මොකක් හරි දැනුමක් තියෙන්න ඕනේ කියන එක මගේ විශ්වාසය. ඒක ඔයා මහා විශාලයි මට. හරිද? ඒ කියන්නේ ඒක මං කරන දෙයක් තව කෙනෙකුට තේරිලා ඒ දේ මට කියද්දී මගේ අතින් ෆ්‍රේම් එකක් හැදෙනවනේ ඔළුවේ. මේ මිනිස්සයාට මේක අහුවෙලානේ කියලා. ඒ සන්තෝෂය තමයි මේ දෙන්නේ. ඒක මාරයි. ඒ කියන්නේ
ඔයා ඒක බලන් ඉන්න. ඒක ගැන කවුරුත් එතකොට ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි මම පොඩි කාලේ ඉඳන්ම මං ඔය මාෂල් ආර්ට් ගැන ස්පිරිචුවලිටි ඒ කියන්නේ මේ භෞතිකයයි විඥානයයි තව ස්පිරිචුවල් මේවා ගැන මම හොයනකොට මට අර මොලේ මේවා පිරෙනවනේ. පිරෙන්නේ ඩේටා හැටියටනේ. හැබැයි මං ඩේටා හැටියට තියාගෙන ඉන්නේ නැතුව මං ඒවා අත්හදා බලනවා. ප්‍රැක්ටිස් කරනවා. බුද්දිසම් වුණත් එහෙමයි. ඩේටා වලින් ඔලුව පුරව ගන්න නෑ මේ අර තියෙන ෆිලොසොෆියක නෙමෙයි. ෆිලොසොෆි ප්‍රැක්ටිස් කරන්න එපයි. නැත්තම් ගිරව් වගේ මේක පුරවගෙන ඕන තැනක මේක මෙහෙමයි අංගුත්තර නිකායේ මේක උපදාගත්ත. එවනේ දැන් මාෂල් ආර්ට් එකත් ඔයා අහපු ප්‍රශ්නෙට මම මාෂල් ආර්ට් කරා. සහ ස්පිරිචුවල් ප්‍රැක්ටිස්. එතකොට මම ඒවා ප්‍රැක්ටිස් කරද්දී මම ඒක වෙනවනේ. යම් කිසි කෙනෙක් අපි හිතමු වයලින් එකක් ගහනකොට එයා වයලින් එක වෙනවා ඒක. ඒ කියන්නේ මම අත්හැරෙනවා. ඔව්. මම දන්නේ ඔව්. මට තේරෙනවා. ඔයාට තේරෙනවා මම කියන්නේ මම මේ කියන එක අනිතර තේරෙනවත් අපි හොඳයි. සරලවම අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද මුළු ආධ්‍යාත්මයම හරි, එකට වාට එකතු වචන කරනවා. තියෙනවා කියන්න ඒ මට වචන නෑ වාට. සංගීත කියන්න උත්සාහ කරන දේ තමයි ඔහු පැහැදිලිව කිව්වා ඒක. නමුත් තවමත් පැහැදිලි කරගන්න ඕන කෙනෙක් එහෙම ඉන්නවා. මුළු අධ්‍යාත්මයම ඒ කියන්නේ අපි පේ වෙලා කරනවා වගේ සමහර වැඩ මුළු ඇඟෙන්ම අපි ඒකට ප්‍රලය වෙනවා. දැන් ඔය නටනකොට ඒ නටන්නේ නම නෙවෙයි. ප්‍රලය වෙන්නේ අපිට ඒ ආරූඪය. හදාගෙන නෙමෙයි. ඔව්. ඒක දැන් මම මේ විදිහට අඩි තියෙනවා මේක මෙහෙම කරනවා නෑ මම නැති වෙලා තියෙන්නේ ස්ටේජ් එක උඩ. ඒ කියන්නේ මම මේන්ටේන් කරන්න යන්නේ ස්ටේජ් එකට නැගලා මේ ක්‍රවුඩ් එක මම මෙහෙම පාලනය කරනවා මෙහෙමයි එහෙම එකක් නෑ. මම තනිකර මාව දිය කරගන්නවා වගේ වැඩක් වෙන්නේ. එතකොට මගේ අර ඇතුලේ තියෙන දේවල් එනවා. සමහර විට මං කතා කරන ඒවා මිනිස්සුන්ට හරි කියන්නේ මට හිතන දේ මං හදාගෙන ඔයා නිවේදකෙක් විදියට ඔයා ඉස්සර ගාපු ගේම මාරයිනේ. ඔයාගේ පස්සෙන් එන රැලක් ආවනේ. ඒවා ඔයා ගැහුව මාර එකක් ඒවා ඔයාගේ තියෙන වචනයි සේරම කියන්නේ ඒකත් ඔයා වීම තමයි. වෙයි මම එහෙම නෙමෙයිනේ. ඔයා ගුවන්විදුලියත් එක්ක ඔයාගේ මෙතන පරිචයක් තියෙනවා හදාගෙන ෆ්‍රේම් එකක්. මම ගුවන්විදුලිය මම ටීවී එක මම කතා කළ යුතු දේ නොකළ යුතු දේ. හැබැයි මම ස්ටේජ් එකට නැග්ගාම මට හික්මීම නෑ. මට කවුරු හරි ගහගත්තත් හරි මං කෙලින්ම නාද අයියෝ චාන් නෝම තමයි. ඒක අර ගැලපෙන්නේ නැතුව ඇති. ඒ වගේ තමයි මියුසික් කෙනකොට නටන්නේ ඕන නම් දන ගහන්න ඕන නම් පෙරලෙන්න ඕන නම් ඕන දෙයක් මට මිනිස්සු මේ මිතයි නෑ එන ආදරේ මම මිනිස්සු. එතකොට මමයි මිනිස්සුයි මෙහෙම මං කරන දේ මෙහෙම එකක් වෙනවා කියලා මට ෆීල් වෙනවා. දෙකක් නේ උඹලා මාව බලනෝ මම සින්දු මම සින්දු කියන මිනිහා මම උඩ ඉන්නේ උඹලා යට ඉන්නේ. එහෙම එකක් මට එන්නේ අපි හැමෝම ඒ ප්‍රැක්ටිස් එක ඇතුලේ ඒ ෆීලිං එක එනවා නිකන්. එතකොට මට ඕන දෙයක් මට අනේ මට තේරෙනවා. සමයකටම වචන ඕනේ නැහැ. සංගීත උගක් දේවල් තේරෙනවා. මට හිතෙන දේ තමයි ඕක බර වචන ඔය නාට්‍ය කරන කට්ටිය දන්නවා ඔය ශිතිලනය කියන එක. එහෙම නැත්නම් රිලැක්සේෂන් කියන එක. ඒක උඩරිම තලයට යන තැන කොහොමද කියලා. ඒ කියන්නේ ඊට පස්සේ දිය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අන්නේ කියලා දෙන්න. නෑ මේක හොඳ දේවල්. ඉතින් ඔයාලට සතුටක් ලබන්න පුළුවන් දේවල් මට අර කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මට වචන නැහැ. මේ ඉන්නේ ප්‍රාඥයෙක් ඉතින් වචනත් එක්ක අම්මෝ. අපි කරගෙන යන කතාව. ඔව් සංගීත සින්දු තෝරාගත්ත එක. දැන් සාමාන්‍ය සංගීතයේ සින්දු අරන් බැලුවොත් එහෙම නැත්නම් අපි එදා මෙදා තුර ඔබ ගායනා කරන අනුන්ගේ ගීත නෙවෙයි, හින්දි ගීත නෙවෙයි මම කියන්නේ. ඕගොල්ලන්ගේ සින්දු වගේ දේවල් බෑන්ඩ් එකකින් එළියට යනවා. වායෝ බ්‍රෑන්ඩ් එකකින් එළියට යනකොට නැත්නම් සංගීතීය කටහඬින් එළියට යනකොට කොහොමද තෝරගන්නේ? මේකෙන් සමාජයට යමක් වෙන්න ඕනේ කියනවාද? එහෙම නැත්නම් මේක වචන රයිම් වෙන හින්දාද? මේක ජොලි හින්දාද? කවුද ඒක පිළිබඳ අවසාන තීරණය බෑන්ඩ් එක පැත්තෙන් ගන්න? ඔයාද ගන්න? එහෙම නැත්නම් මොකක්ද ඔයා ගන්නවා නම් ඒකට පාවිච්චි කරන ෆිල්ටර් එක? අපි කට්ටියගේම අදහස් බලනවා. මම කියන එකම කරන්න එහෙම එකක් නෑ බෑන්ඩ් එකේ. මොකද අනිත් අය මට වැඩිය ගොඩක් යන් මගේ පුතත් එක්ක බලපුවා ඒගොල්ලෝ කියන්නේ යන් අය මට වැඩිය. එතකොට යන් බ්ලඩ් එතකොට
ඒගොල්ලොන්ට මට වැඩිය මට එක්ස්පීරියන්ස් තිබ්බට ඒගොල්ලොන් දැනුම අතින් ගත්තාම සහ අනිත් දේවල් අතින් මට වැඩිය උඩින් ඉන්නේ. එතකොට ඒ හින්දා අපි කතා බහ කරගෙන තමයි වැඩ කරන්නේ. මට යමක් තේරුණොත් මේක හරියන්නේ නැහැ කියලා මං කෙලින්ම කියනවා. ඒ කියන්නේ මේක හරියන්නේ නැහැ. ඕක කරන්න ඕනේ නැහැ. අපි මේම කරමු කියලා කියනවා. නමුත් අර ඔය ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි අර අපි එහෙම පෙරීමක් කරනවා. දැන් මගේ සින්දු ගොඩක් ජොලි සින්දු තියෙනවානේ. ඩාන්ස් කරන්නේ. ඒ වගේම වායෝ හදලා අපි කරපු සින්දු ගොඩාක්ම සමාජයට යමක් කියපු දේවල්. එතකොට ඒක අපි හිතලම කරපු දේවල්. ඒ කාලේ හැටියට සමාජයේ තියෙන දේවල් එක්ක අපි ඒ වායොත් එක්ක ඒ සින්දුවෙන් අපි එක කතා කරනවා. ඒ වල එකක් හැටියට තමයි අපි කවුරුද අපි සැනසෙල්ලේ ඔය දැන් තියෙන මිනිමුතුමාල පලන්දා අනාගතයේ මිනිසා හඳල්ලන්න ආස ගමන ඔය වගේ මේ කියන්නේ සමාජ කතිකාවත්තක් කතා කරන්න පුළුවන් දේවල් තමයි අපි නිර්මයි. ඊට පස්සේ මගේ සින්දු තියෙනවා අර ජොලියට අරවා මේ ඉතින් මික්ස් එකක්නේ. ලංකාවේ මිනිස්සු එකම දෙයක් අහන්නේ නැහනේ. පොඩිනේ කමියුනිටි එක. ඒගොල්ලොන්ට බයිලත් ඕනේ අර වගේ සින්දුත් ඕනේ හාඩ් බ්‍රෝකන් සින්දුත් ඕනේ. ඉතින් අච්චාරුවක් නේ දැන් සාමාන්‍යයෙන් ලෝකේ බෑන්ඩ්ස් ගත්තාම එහෙම කරන්නේ නැහනේ. ලෝකේ ඉන්න අනිත් සමහර අපිව දන්න බෑන්ඩ්ස් මේගොල්ලෝ උඹලට පිස්සුද වගේ. ඒ කියන්නේ අපි එක රෙගෙට් ප්ලේ කරනවා රොක් ගන්නවා හැමදේම. ඒකට හේතුව අපේ මිනිස්සුන් අපි ඒ කියන්නේ අපි රොක්ම කරොත් අපි ආස රොක් මියුසික් වලට කියලා රොක්ම කරොත් රොක්ම අහන ක්‍රවුඩ් එකක් එක්කරක් ලංකාවේ ඉන්නවා. ටියට ඒක මදිනේ. එන අන්න අපි රෙගේ විතරක් ගැහුවොත් යන්නේ වගේ ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් අපි එහෙම තේරීමක් කරනවා අනිවාර්යෙන්. අපි ඒවල වචන බලන. අපි ඒවල මියුසික් ගැන හිතනවා. දැන් ඔය හඳල්ලන්න ආස ගමන සින්දුව මාස 8ක් එළියට පටන් ගත්ත දවසේ නම් මාස 8ක්. ඒ කියන්නේ මෙහෙම කරනවා මෙහෙම ආයේ ඒක හරියන්නේ නැහැ කියන අයින් කරනවා කියන්නේ මම නෙමෙයි හැබැයි. මට දෙවෙනි තුන් පාර කරපු ඒවා මට හරි ඕකේ මං සැටිස්ෆයිඩ්. උනාට අපේ බෑන්ඩ් එකේ ඉන්න සමහර අය එහෙම සැටිස් වෙන්නේ නැහැ ලේසි. ඒගොල්ලෝ උදාහරණයක් ඇටියට ඒගොල්ලොන්ට හොඳම දේ වෙන්න ඕන. ඒක හොඳයි. ඉතින් ඒගොල්ලෝ සතුටු වෙන්නේ නැහැ මොනවා හරි අර ගෙදර ගිහිල්ලා හොඳ වචනයක් කිව්වා දැන් එනකොට මොකද්ද කිව්වා සතුටින් මොකද්ද ඒක මහාර කතාවක් හදිස්සිය කරලා විවේක සතුට. මොකද ඒ කියන්නේ ඒක ගොඩක් අයට වැදගත් අපි දෙන්න මේ වැඩේ කරද්දී ඔබ සමහර ලාවට අපිට සමා වෙන්න මේ සවුන්ඩ්ස් එක්කම වැඩ කරපු සංගීත මුළු ජීවිතේම සහ මේ මාධ්‍යත් එක්ක ටික කාලයක් වැඩ කරපු මමයි අපි දෙන්නගේ අතින්ම මගේ අතින් වෙච්ච වැරද්දක් නිසා අද අපිට හොඳ මයික්‍රොෆෝන් සම්පාදනය කර ගැනීමක් කරගන්න බැරි වුණා. මේක මෙහෙම අටවල කරන වැඩක් මේ. ඒක නිසා පොඩි පොඩි සද්ද බල්ලෝ බුරුනවා කුරුළු සද්ද ඒවා මේවා ඇහෙනවා. ඉතින් ඒකෙදි ශ්‍රවණ තත්ත්වය ගැන සමා වෙන්න. මොකද මේවා හදිස්සියට කරාට මම සංගීත කිව්වේ මේ මාධ්‍යවල තමයි හදිස්සිය කරලා විවේකීව පසුතැවෙන්න පුළුවන් කියලා. අන්න හරි ඒ වචන ආ කියන්නේ හදිස්සිය කරලා විවේකීව පසුතැවෙන්න. ඒ කියන්නේ කෙනෙක් දෙයක් කරනවා හදිස්සිය ඒක මෙහෙම කරලා ඊට පස්සේ ඒක බලාගෙන දුක් වෙනවා. අඩේ මෙහෙම කරන්න තිබුණා. මුළු ජීවිත කාලයක් මේක බලද්දි හිතනවා අනේ එදා මයික් එකක් ගෙන්න ගත්තා නම් කියලා අපිට හිතෙන්න පුළුවන්. ජීවිතේ එහෙම තමයි. සංගීත් මම ඊළඟ දේ තමයි මේ බෑන්ඩ් එක ඇතුලේ විශේෂයෙන්ම ඔය රොක් කල්ට් එක, රෙගේ කල්ට් එක මේ වල ඉතිහාසය දිහා අරන් බලපුවාම මේවා දැන් අපි අහලා තියෙන අපි හැමෝම හොටෙල් කැලිෆෝනියා ප්ලේ කරන වෙලාවල් තියෙනවා. ඒවා ඉතින් බෑන්ඩ් වල ඉඳි ගිටාර් ගහද්දි එහෙම මොළ ජීවිතේම ආත්මය බවට පත් වෙනවනේ එක කාලෙකදී. ඒ වගේම දැන් ඔබේ සමහර සින්දු ගිටාර් පුරුදු වෙන පොඩි ළමයින් ඉඳලම ඒවා ආත්මය කරගන්නවා. මේ වගේ ආත්ම ගානක් ඇදෙන ගීත බවට පත් වෙලා දැන් ඒවා. හැබැයි මේවා ඇතුලේ ඔය කල්ට් එකක් බවට පත් වුණා. මම හිතනවා සංගීත මම මේ කියන එක අනිවාර්යෙන් ස්පර්ශ කරලා ඇති. එක එක්කෙනාගේ ආත්ම ප්‍රකාශන තමයි ගීත විදිහට අපි මේ එක එක රහට ගන්න. ඒ කියන්නේ අනුන්ගේ ප්‍රශ්නනේ අපි මේ hina වෙන්නේ දුක් වෙන්නේ. ගීත රචකයන්ගේ පැත්තෙන් අරන් බැලුවොත්. ඔහුගේ පුද්ගලික කම්පනය අපේ ජීවිතේ කම්පනය කරගෙන අපි එක්ක අඬනවා එක්ක බොනවා ඒකත් එක්ක එක්ක වෙන වෙන කට්ටියගේ අඳුරන්නේ නැති මිනිස්සුන්ට මැරිච්ච ගීත රචකයන්ගේ ප්‍රශ්න වලට අපි අදත් බොන ගමන් අහනවනේ සමහරලාට.
එතකොට සංගීත මේ ගීත ඇතුලේ තියෙන කල්ට් එක ඇතුලේ දැන් කවදා හරි දවසක මේ සංගීත කෑ ගහලා කියන්නේ මම මේ චූටි තරකින් අහන්නේ. ඇයි ෂෝ එක ඉවරලා ෂෝ එකේ බීට් එක ඔක්කොම එක තැනකට ගෙනලා බොහොම හයි එන්ඩ් එක නවත්තන්න තියෙද්දි ආයි අම්මා ගැන එකක් කියනවා. මට තේරුණා ඒ ඔඩියන්ස් එකට නෙමෙයි ඊ කතා කරන්නේ. ඔබත් එක්ක තිබිච්ච ගනුදෙනුවක් ඔබ කාත් එක්ක හරි කමියුනිකේට් කරනවා මේ කියලා. එහෙම නැත්නම් ඔබේ හිත නිදහස් කරගන්නවාද මේ. මේ මොනවද මේ ගීතය ඇතුලේ ඔබ මුළු ජීවිතේම මේ සංගීතයත් එක්ක ඉඳලා ඔබේ බෑන්ඩ් එක හරි ඔබේ ජීවිතය හරි ඔබ සංගීතේ පිට කරන දේවල් කියනවාද කවදා හරි මිනිස්සුන්ට මේවා තේරෙයි කියලා හිතන. තාම අහුවෙච්ච නැති. ඔව්. ඒක දැන් දැනගෙනනේ කරන්නේ. හැබැයි මිනිස්සුන්ට ඒක මං කියන්නේ නැහැ. යව්. ඒක තමයි මම මේ අහන්නේ. ඔව්. ඉතින් ඔයාට දැන් තේරුණාට සමහරට ඒක අනිත් අයට නොතේරි තියෙන්න පුළුවන්. දැන් මම කරන්නේ පීක් එකටම ගේනවනේ. ඔව්. අපි මම නෙමෙයි අපි. ඔව් ඔබ්වියස්. හැමතිස්සෙම මේ මම කියවෙනවා නම් හැමතිස්සෙම අපි හොඳ. ඕගොල්ලොත් සම්බන්ධයි. අපි සේරම එකතුලා පීක් එකට ගෙනල්ලා තාවෝල කියන්නේ තාවෝ දහමින් තියෙනවා. ඒ කියන්නේ මාෂල් ආර්ට් වල තියෙනවා. ඒ කියන්නේ මේ එනර්ජි ෆ්‍රීකවන්සි එක උඩටම ගෙනල්ලා ඊට පස්සේ අපි හිතමුකෝ මෙතනින් ගන්න හුස්ම මෙතන තියන් ඉඳලා මෙහෙම මේ පැත්තෙන් උඩට මෙහෙම මෙතනින් ගෙනල්ලා ඔහොම යමක් නැහැ. ඒක ඊට පස්සේ රිලැක්ස් කරනවා. නැතර මිනිස්සුන්ට හොඳ නැහැ. මොකද කෙමිකල් දැන් මෙහෙම හයිප් එකට එනකොට කෙමිකල් මේ කියන්නේ මොලේන් ස්රාවය වෙනවා. ඊට පස්සේ ඒක මොනවාද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩි වුණාම තමයි වලි යන්නේ බීලා අරගෙන එහෙම ෂෝල මේක ටිකක් දිග කතාවක්. මම මේ පොඩ්ඩක් ඉතින් එතකොට මේ මාෂල් ආර්ට් වල කරනවා ඒම අර ලොකු එනර්ජි ගොඩක් එක්ක යූස් වෙලා ඊට පස්සේ ඒක ආයේ කාම් වෙනවා. කාම් කරනවා. රිලැක්ස් කරනවා. එතකොට තමයි කෙමිකල් බැලන්ස් එක හැදෙන්නේ. නැත්තම් කෙමිකල් ඉම්බැලන්ස් වෙලා තමයි මිනිස්සු ගෙදර යන්නේ. ඔව්. ඔව් චිත්‍රපටවල කාර් රේස් ඉවර වෙලා අක්කම රේස් කරලා යන්නේ. ඒ වගේ. එතකොට ඒක මේ බැලන්ස් එකට හොඳ නෑ මිනිස්සුන්. අපි නම් ස්ටොප් එකක් ගාලා නටාගෙන ගෙදර යන්න කියලා අපි ගහනවානේ. එතකොට ඒ ක්ලයිමැක්ස් එක නවත්තලා ඉවර කරනවා. ඔව්. වෙනදට අනිත් අය. අනිත් එහෙම අනිත් අය කරන්නේ. මම දැකපු අනිත් අය හොඳයි. එහෙම අපි කරන්නේ එහෙම ගෙනිහිල්ලා ඊට පස්සේ අපි ඒගොල්ලොන්ට මොන හරි පොඩි දෙයක් කියලා ඒගොල්ලොන්ව නිවලා රිලැක්ස් කරලා ඒකට හරියන සින්දුවක් කියලා ඒගොල්ලොන්ට තමුන් ගැනම හිතන්න ඉඩ දීලා රට වෙන රට ගැන හිතන්න ඉඩ දීලා අනිත් එක්කෙනා ගැන හිතන්න ඉඩ දීලා ඒ කියන්නේ තනිකර බැලන්ස් එකක් හදලා තමයි යන්නේ. ඔක ඉතින් හිතාමතා තමයි කරන්නේ. ඔයාලට ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද නැහැ? ඔව් නෑ ඒක දැන් මම දන්නවා ටෙක්නික් එක මොකක්ද පාවිච්චි කරන්න කියලා. ඔව් යින් යන් බැලන්සින් ක්‍රමය ඒක හොඳයි. මගේ ඒක මාෂල් ආර්ට් එකෙන් ගත්තේ. හොඳයි. මම ඒක හැඩයක් විදිහට දකිනවා ගොඩක් ෂෝ වලදී ඒක මම කියේක මම ගොඩක් කණ්ඩායම් ගැන බලද්දී මට ඔබේ අනන්‍යතාවයක් විදිහට මම දකිනවා ඒක. මොකද ගොඩක් අය හැමදිනම කැමති හොඳ නෝට් එක නවත්තන්න. টপ ගියර් එකේ නවත්තපුවම හෙටත් කතා වෙනවා අපි ගැන කියලා. හැබැයි ඔබ ආපහු ගේනවා කොහේවත් නැති තැනකට ගෙනල්ලා ආපහු නියුට්‍රලයිස් කරලා තමයි යවන්න හදන්නේ. ඔව් ඒක සැලැස්මකට කරනවා කියන එකත් ඒක තේරුවත් අපිට ව්‍යායාමයක් කරත් එහෙමනේ. ඔයගොල්ලෝ ව්‍යායාමයක් කරත් හොඳට ව්‍යායාම කරලා ඊගාට ඔයා රිලැක්සේෂන් ඒක මස්ට් එකක්. ඒක කරන්න ඕන. හරි. අනිත් බෑන්ඩ් එක තියෙන තරඟ එකම වෙළඳ පොලකට යන. දැන් වෙළඳ පොල ගැන බලමු. මම දන්නවා සංගීතයේම තරඟ කරන්න එහෙම අනිත් අය ගැන නරකක් කතා කරන්න එහෙම නෑ. බොහොම කාලයක් තිස්සේ අපි දන්න ගුණාංගයක් ඔබ ඒක අපි ගරු කරනවා. නමුත් ලංකාවේ විවෘත වෙළඳ පොලේ දැන් රටවල් වලට යන එකත් ලොකු තරඟ පොලක් වඩ පත් වෙලා තිනවා. එතකොට දැන් ඕස්ට්‍රේලියාවටම ෂෝස් ඇහෙන ප්‍රමාණයක් කරනවා. ඔබ කොහොමද ඔබේ කාලසටහන තීරණය කරන්නේ? විශේෂයෙන්ම තරඟකාරී අනිත් කණ්ඩායම් එක තියෙන ඇයි හොඳයි කොහොමද? අනිත් බෑන්ඩ් එක කණ්ඩායමක් ඉන්නවනේ අපි නම් විදිහට නම් බැලුවොත් මේරියන්ස් ඉන්නවා. එතකොට රෝෂාන්ගේ බෑන්ඩ් එක තියෙනවා.
ඒ වගේම පුද්ගලයෝ දෙන්න මෙන්න කරගෙන අනිත් තරගකාරී ඒවත් සංවිධානය වෙලා සෑහෙන කාලයක් තිස්සේ අරගෙන එනවා යම් යම් මට්ටම් වලට. එතකොට කොහොමද බෑන්ඩ් එකක් විදිහට ඔබ තීන්දුව කරන්නේ තරගකාරී වෙනකොට අපි කොහොමද ඇපිය වෙන්නේ කියලා? ඔව්. දැන් ඔය තරඟකාරී වෙළඳපොළ කියන එක වෙස්ට් එකෙන්නේ බටහිර. හ්ම්. තරඟකාරීත්වය කියන එක මම පිළිගන්නේ මගේ බෑන්ඩ් එක ඇයටත් මම මුලින්ම කියලා දෙන දේ තමයි තරඟය ඔලුවට දාගන්න එපා. තරඟයක් ඔලුවට දාගන්නවා කියන්නෙම මිම්මක් හදාගන්න. දැන් අපි මේරියස් නලිය මගේ යාළුවා ඉඳන් මේරියස් ගමුකෝ. දැන් මම මගේ තරඟකාරීත්වය මේරියස් කියලා හිතාගත්තොත් මම මේරියස් කියන නමයි ඒකත් එක්ක මම සිතුවිලි සමුදායක් හදාගන්නවා මේ මගේ තරගින් තුළ. එතකොට මම වැඩ කරන්නේ ඒකටනේ. හරියට. එතකොට මගේ මැක්සිමම් එක මිස් වෙනවා මිස් වෙන්නේ නැද්ද? මෙහෙමයි. අපි කවචකින් තරගය කියපු ගමන් අපි කවචකින් වැහෙනවා මෙහෙම. ස්පිරිචුවල් සම්බන්ධතා නැති වෙනවා. පොළවේ එනර්ජි එක මේ වාතයේ එනර්ජි එක මේවා අපි ඉන්නේ තරඟේ. අපි ඔපනන්ට් ගැන හිත ඉන්නේ. බෲස් ලී කියනවා උඹ ඔපනන්ට්ට උඹ මේකෙන් හදලා උඹ උට මිම්මක් දෙන්න එපා. මූ මෙහෙමයි, මූගේ අතපය මෙහෙමයි, මූ මෙහෙමයි, මූ මෙච්චර පාස්. එතකොට උඹට උඹගේ මැක්සිමම් එක මිස් වෙනවා. මම අනිත් බෑන්ඩ් වලටත් කියනවා මගේ යාළුවෝනේ හැම බෑන්ඩ් එකක්ම මට ආදරෙයි. මම ඒගොල්ලොන්ටත් කියන දේ තමයි මේ දැන් මේ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ නෙමෙයි ඒගොල්ලොන්ට අපි සාකච්ඡා කරනවා. බෑන්ඩ් හබ් කියලා එකක් තියෙනවා. පේන ආදරෙයි බෑන්ඩ්. ඒ බෑන්ඩ් අතර මරාගෙන ඉල්ලනවා බලන්න බෑන්ඩ් ගහ ගන්න මරා ගන්න ඒවා තියනවාද කියලා. නිකන් FB වලම නෑ නේද? අපි එහෙම නෑ. අපි අනිත් අයට උදව් කරගෙන යන ගමනක් තියෙන්නේ. මට ඕනේ ඒක. ඒ කියන්නේ මේ තරඟය කියන එකේදී අපිට අපිව මිස් වෙනවා. මනුස්සකම මිස් වෙනවා. තණ්හාව මෙහෙම උඩට එනවා. බොරුවට බදා ගන්නවා. හිත ඇතුලෙන් කුණු ගොඩ. සතුටින් ඉන්න බෑ. නිින්ද යන්නේ හරිද? නලියාගේ කොණ්ඩේ ගැන හිතනවා. නලියාගේ රූපේ ලස්සනයි වූ මාර ලස්සන එකකින්. ඕක හිතනවා. ඉතින් මොකද්ද? මට මා මිස් වෙනවා. තව එකෙක් ගැන තරඟකාරී වෙළඳපොළ අපිට කිසිම බෑන්ඩ් එකක් තරඟයක් නෑ. ඇයි? අපේ මනස තරඟේ නෑ. අපි ඒ තරඟෙට වැඩ කරන්නෙම නෑ අපේ බෑන්ඩ් එකේ. අපේ මම සින්දු කියන්නේ අරුට වැඩිය හොඳ වෙන්න මූට වැඩිය හොඳ වෙන්න නෙමෙයි. ඒකයි මට කසුන් කල්ලාරලා අමල් පෙරේරලා ශිහාන්ලා හැම කෙනාම පට්ට මට ඒ කියන්නේ ධනිශ්‍රීලා මට මාර විශාල විදිහට පේන්නේ මගේ ඔළුවේ මට තරඟයක් නැහැ. මට කිසිම තරඟයක් මම හදාගෙන නැහැ. මගේ බෑන්ඩ් එක ඇත් එහෙම. ඔබේ බෑන්ඩ් එක දැන් මම සෝෂල් මීඩියා වල බෑන්ඩ් එකේ භාවිතාව දිහා බලපුවාම මට පේනවා සමහර වීඩියෝස් එහෙම නැත්නම් සමහර ඔබ කරන ඇක්ටිවිටීස් ඒවා ටිකක් ළඟයි සමහර වෙස්ටර්න් බෑන්ඩ්ස් වලට. උදාහරණයක් මම නම් විදිහට ගත්තොත් එහෙම පරණ බෑන්ඩ් අරගත්තොත් ඔය මයිකල් ලර්න්ස්ලොක් වගේ MTR වගේ බෑන්ඩ්. ඒ අය කරන ක්‍රියාකාරකම්, ඒ අයගේ ෂෝ පර්ෆෝමන්ස් මේවා ටිකක් ළඟ. ඔබ කවුරු හරි ගුරු කරගන්නවද ඔබේ බෑන්ඩ් එක අපි මේ ෂෝ එකේදී මේ සින්දුව අර වගේ වීඩියෝ එකකට යන්න කරමු. එහෙම නැත්නම් මේ මියුසික් වීඩියෝ වගේ දේවල් වලදී එහෙම මොඩල්ස් තියනවාද? වෙස්ටර්න් බෑන්ඩ් වලින් ගත්ත දේවල් ගන්නවද? එහෙම නැත්නම් ඒක ප්‍රොඩක්ෂන් වල කට්ටිය ගන්නවද? නෑ. මට පොඩි දැන් ඔය මම ඊගෝ එකට ගහගෙන යන මිනිස්සෙක් ඒක ප්‍රැක්ටිස් කරගෙන ඊගෝ එක කඩාගෙන මම කියලා කෙනෙක් ඇතිද නැතිද කියන එකත් එක්ක මම එහෙම ප්‍රැක්ටිස් කරන කෙනෙක්නේ. හැබැයි ඊගෝ එක ඇවිස්සෙන තැනක් තියෙනවා. මම ආස නැහැ කවදාවත් කොපියර් කෙනෙක් වෙන්න. කොපි කරන්න. දැන් මම 242 අපේ බිලියාගේ බෑන්ඩ් එක දිහා බලලා මම සතුටු වෙනවා මිසක් ෆෑන් කෙනෙක් විදිහට මටත් ෆෑන් කෙනෙක් වෙන්න අයිතියක් තියෙන්න එපා. කොහේ හරි. එතකොට මේ ෆෑන් වෙනවා මිසක් මම වැරදි හොයයි ඒක මොනවයිද ගන්න පුළුවන් කියලා මං කොපිය කෙනෙක් වෙන්න මගේ ඔළුවේ ඊට අඩේ උඹ කොපිය වෙන්න එපා. උඹ ක්‍රියේටර් කෙනෙක් වෙන්න. මගේ ජීවිතේ මං ක්‍රියේටර් කෙනෙක් කියලා මම හිතනවා. මම කොහෙන්වත්
කොපිගේ බෑන්ඩ් එකේ යාගෙන් ඕන්නම් අහන්න අරක බලන්න මේක බලන්න අරගොල්ලෝ බලලා හැදෙන්න මේගොල්ලෝ කවදාවත් මං කියන්නේ කවවත් බලලා හැදෙන්න ඕනේ නැහැ. තමුන් මියුසික් ඉගෙනගෙන තමුන් ඒ දේවල් ෆලෝ කරගෙන තමුන්ගේ දෙයක් කරන්න ඕනේ. හැබැයි අපි ටෝටෝ එතකොට MLT ගොඩක් බෑන්ඩ්ස් අපි බලනවා අපි ෆෑන්ස්ලා. හැබැයි අපි ඒවයින් දන්නේ නැහැ. අමරදේව සර් කියනවානේ ඇසූ පිරූ තැන් තමයි එන්නේ එළියට කියලා. එහෙම තියනවද දන්නේ නැහැ. නමුත් අපි හිතලා මෙන්න මේ විදියට ගහමු. මේ විදියට ගහමු. මෙහෙම කරමු. එහෙම හිතන්න. එහෙම හිතන්න. දැන් ඔය අපේ ෂෝ එක තියෙන්නේ අපේ දේවල්. අපි මොනවා හරි එකපාරට ලයිට් වල එකපාරට වචන වලින් නම් සින්දෙද්දිම ලයිට් පත් වෙන්නේ එහෙම. ඒක අපේ වැඩ. නැතුව අරගොල්ලෝ කරා අපි මේක මෙහෙම කරමු. ඊපුවම මමත්වේ එනවා ඔළුවට එන්නේ ඒකට විතරක්. හරිද? ඒකට එනවා චී. ඒ මොකද කරකර එහෙම අන්න ඒකට ලොකු ඔළුව වගේ එකක් එනවා. එහෙම වෙන එක අයිතියක් නේ. තමන් කරන නිර්මාණය සහ තමන් වෙනවීම වඩා වැදගත්. ඒක තමයි ලස්සන නිර්මාණ ගොඩක් එන්නේ එළියට. ඒක ප්‍රතිඵලය අපිටයි හම්බෙන්නේ බලන අපිටයි හම්බ වෙන්නේ. ඒක නඩත්තු කරන්න කවන්නේ නැහැ කියලා අපි යෝජනා කරනවා. කවුරුත් ගුරු කරගන්න. ඔය ඇහුවේ ඒකනේ ප්‍රශ්නේ. ඔව්. ඒකට උත්තරේ තමයි එහෙම ගුරු කරගන්න. හැබැයි සබහා ධර්මයේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් එකට බුදුහාමුදුරුවෝ තමයි ගුරු. ඒකට ගුරු කෙනෙක් නැහැ කියන්න බෑ. හැබැයි එයා ගුරු නම් අපේ ප්‍රැක්ටිස් එක නැත්තම් වැඩකුත් නෑ. එයා ගුරු වෙලා ඒක තේරුම් ගන්න. සංගීත මේ අපි ටිකක් මිනිස්සුන්ගේ අනිත් පැතිවලට යනවා. ඒ කියන්නේ අපි ඔබ හිතන තරම් ඔබේ බෑන්ඩ් එක සමහරවිට ඔබේ දර්ශනයත් එක්ක ඔබේ ෆ්‍රීකවන්සි එකත් එක්ක දැන් කාලයක් වැඩ කරලා එයාට අවබෝධයක් ඇති. නමුත් එතනින් එහා දැන් ලෝකයේ දකින්නේ ඔබත් මමත් හමු වෙච්ච මාධ්‍ය වලින් නෙවෙයි. දැන් යන්නේ සමාජ මාධ්‍ය වලින්. ඒතකොට සමාජ මාධ්‍ය වල ඔය කමෙන්ට්ස් වගේ දේවල් කියවනවා. මම මේ කෙලිම ප්‍රශ්නට එනවා. ඒ තමයි පහුගිය දවස්වල ඔබට දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා. ඔබේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය 100%යි. ඒ වගේම ඔබ එක්ක මම එකඟ නොවෙන අපි දෙන්න දේශපාලන කඳවුරු දෙකක් කිරීම වෙන්න පුළුවන්. නමුත් අපි දෙන්න දේශපාලන මත දෙකක් දැරීමේ අයිතිය මම ඔබටත් තියෙනවා. ඒ වගේම මටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මගේ කතාව මම යම් දවසක කියන ඔබේ කතාව කියන්න මම ආරාධනා කරනවා. සංගීත දේශපාලනය ගැන කතා කරලා කටවරද්ද ගත්තා කියලා හිතෙන්නේ නැද්ද? නෑ. පසුතැවෙන්නේ නැද්ද ඔය දේශපාලන වේදිකාවල් ඇපිය වෙච්ච ගැන? නෑ. මට ගොඩක් අය කිව්වා දැන් මෙහෙමනේ මගේ ඉපදුණු දා ඉඳලා මට තේරෙන දා ඉඳලා මට මේ රටේ තියෙන දේශපාලනය ගැන තේරෙන්න ගන්නවා. මට තේරෙනවා මූ ගෝතයා මූ තක්කඩියා මූ හොඳ මිනිහා මෙහෙම කියලා මට තේරෙන්න ගන්නවා. එතකොට මං කිව්වනේ මං පක්ෂග්‍රාහී නෑ කියලා. මට හොඳ මිනිස්සයා හොඳ විදියට මට දකින්න පුළුවන්. නරක මිනිහා මූ ගෝතයා කියලා දකින්න පුළුවන්. ඉතින් බුදු සම්මලදී එහෙම නෑ හොඳේ. අපි දේශපාලනය ගැන කතා කරා. ඔව් අපි දේශපාලනයෙන් කතා කරා. එතකොට මාම කාලයක් දැක්කා අපේ රට පිරිහෙන. මම රටවල් වල යනවනේ. ඒකත් මේ ඇතුලෙන් වෙනවා ඒකත් නිකන් ලොකු නෑ එහෙම හිතන්න එපා. ඒ පාරට කවනත් කරන්න විතරයි කිව්වේ. ගිය හැටි අපි ඒ රටෙන් බැස්ස හැටි අපි අනුවර්තනය වෙනවනේ මේ සිස්ටම් එකට මෙහෙම කරද්දී. හරියට. තොපි කොලයක්වත් දාන්නේ නැහැ, චොකලට් එකක් කරන්නේ නැහැ, සිගරට් එකක් බීලා විසි කරන්නේ නැහැ, පාර පයින්නේ බලාගෙන ඒක මාර වැඩන්නේ. ෆෝන් එකක් ගහන්නේ නැහැ. ෆෝන් එකක් ගහන්නේ නැහැ, අනිත් මිනිහට රෙස්පෙක්ට් කරනවා හිතන. හැබැයි අපේ රටේ එහෙම වෙන්නේ නැහනේ. එන්න වර්ස් වෙනවා. එන්න වර්ස් වෙනවා. ෂෝ වලට උදාහරණයක් ඇටියට කොටිම මං කියන්නම්කෝ මගේ බඩට මේව වෙනවනේ. ෂෝ වලට සෙනග නැති වෙන ෂෝ වලට වියදම් කරන්න ගමේ මිනිහට සල්ලි නැහැ. හරි. ඔව්. ගමේ මිනිහට වෙන ප්‍රශ්න ෂෝ එකක් කරගන්න බෑ. හරිද? අපේ තියෙන සවුන්ඩ් සිස්ටම් අරවා මේවා ඒ වලට ගෙවා ගන්න බෑ. ටිකට් එකක් ගන්න බෑ. එතකොට අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගෙන්. මොකද මට ඉතිබේ පහළ වෙලා මට නිකන් දේශපාලකයන්ගේ දරුවෝ දේශපාලකයෝ වගේ අපිට නිකන් කන්න හම්බෙන්නේ නැහනේ. අපි වැඩ කරලා එතකොට තමයි අපිට සල්ලි හම්බුනා අපි ඒවයින් ජීවත් වෙන්නේ. ඒකට මට තේරෙනවා අපේ රටේ
මගේ වෘතියවත් මට කරගන්න බැරි වෙනවා. ඇයි ඉතින් නැකිට වෙලාවෙ ඉඳන් ප්‍රශ්න. අරෙන් ගාලා මේ ගාලා අරේ කුඩු මෙහේ කුඩු ළමයි කුඩු ගහනවා සෝල්ට බලන්න එන උන් හොඳටම අයිස් ගහලා එන්නේ. අංගේ දයියා ලාගෙන එන මියුසික් මෙලෝඩියක් උන්ට තේරෙන්නේ නැහැ. එතකොට සමාජෙ කොහෙටද මේ යන්නේ? සමාජෙටම ඇරලා දින දේශපාලකයෝ. එතකොට මම තේරුම් ගන්නවා මේකට මම මොනවා හරි කරන්න ඕනේ. මොකද මට සීල් බලයක් තියෙනවා. මොකද සීල් බලය මිනිස්සු මට ආදරේ. මිනිස්සු මට ආදරේනේ. පක්ෂ ભેදයෙන් තොරව මට මාර ආදරේ මිනිස්සු මගේ සින්දු කියනට හරි මොකක් හරි මගේ අවංකකමට හරි මිනිස්සු මට ආදරේ. එතකොට මට ඕන වුණා මේ තක්කඩි රැළව. තක්කඩි රැළ වෙනුවෙන් ඒ කියන්නේ මුංග එපා කියලා මිනිස්සුන්ට මේක පැහැදිලි කරවන්න ඕන. මිනිස්සුන්ව බුද්ධියෙන් මේක ස්ද ප්‍රඥාවට පත් කරන්න මට අවශ්‍ය වුණා මේක මගේ කටින් මගේ හදවතින් කියලා. මට ඒකට මගේ යාළුවෝ මගේ බෑන්ඩ් එක ඇතුව අයියේ ඒව සින්දුවෙන් කරන්න. ඔයා දේශපාලනයට යන්න එපා. ඔයාට ඊට පස්සේ තරහකාරයෝ හැදෙනවා. මොකද අපේ රටේ මිනිස්සු වෙන ගොන් අයියේ. මොකද අපේ රටේ මිනිස්සු මධ්‍යස්ථ නැහැ. UMP කාර්යය පොදු පෙරමුණු කාර්යය JP කාර්යය උන් ඇවිල්ලා පක්ෂ වලින් මොන කැත වැඩේ කරත් උන් පක්ෂත් එක්ක ඉන්නෝ. අයියා එහෙම නැහනේ. අයියා ඕවට යන්න එපා. අයියට අර හැමෝම ආදරේනේ. ඔව්. අයියට මේ මොනවද සජබේකත් ආදරේ, සේරම ආදරේ. අයියා ඕවට යන්න එපා. අයියා සින්දු කියාගෙන ඉන්න අයියට අයිති නෑ ඔක. මට හැමෝම කිව්වා. මගේ අම්මා ඇඬුවා. මං තීරණය කරා මට අනුර කතා කරලවත් කවුරුත් කතා කරලා නෑ අපේ ස්ටේජ් එකකින් මං තනියම හිතලා මං හිතුවා මේක තමයි හොඳම අවස්ථාව මිනිස්සුන්ට මේක කියන්න. මම තනියම හිතලා තමයි මේ ස්ටේජ් වලට නැග්ගේ. මොකද මම රැතිස්සේ හිතුවා මම නැග්ගාම මං දන්නා මට තරහකාරයෝ ටිකක් හැදෙනවා. හැබැයි තරහකාරයෝ හැදෙනවයි කියලා රට ගැන මිනිස්සුන්ට තියෙන ආදරේ මට මේක වෙනස් කරගන්න කතා කරන්න බැයි නම් මං එන සෙල්ෆිෂ් මම එන ආත්මාර්ථකාමියෙක් නෙමෙයිද? මගේ ප්‍රශ්නේ ඔය ජීවිතේ පළවෙනි වතාවටද අනුර හම්බෙනකම්ම ඕක හිතුන්නේ නැද්ද මීට කලින්? නෑ ඉස්සර හිතලා තියෙනවා අම්මෝ. ඒ කියන්නේ ගොඩක් අයට ඔහොම කතා කරලා තියෙනවා. ගොඩක් අය වෙනුවෙන් ඔබ දේශපාලන වේදිකාවට නැගලා තියෙනවා මීට කලින්. දෙපාරක් විතර නැගලා තියෙනවා. ඒ කියන්නේ නම් කියන්න ඕනේ නෑ. ඕකේ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අයද අනිත් දක්ෂිනාංශික පක්ෂ. දක්ෂිනා මට වාමාංශිකද දක්ෂිනාංශිකද කියලා නෑ. පුද්ගල නම් ඕනේ අපි හිතුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධ රැස්වීම වලට ඔබ නැග්ගේ. ඔව් මං ආවලාට ඡන්ද දෙන්න කියලා තියෙනවා. හරි. නැගලා අපේ පැත්තේ. ඔව් මගේ ප්‍රශ්නේ මේකයි. සංගීත ඔබේ චේතනාව පැහැදිලි. ඔබ සුපරිසිදු චේතනාවෙන් ඔබේ සත්‍ය සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවකට ඔබ උත්තර දීලා තියෙනවා. ඒක ඔබේ අයිතිය. කාටවත් එහෙම තහනම් කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඔබට අත දික් කරන්න පුළුවන්. මගේ නහය ගෑවුනොත් තමයි ඒක වැරදි වෙන්නේ. ගෑවෙන තෙක් දික් කරන්න පුළුවන්. ඒක අනිත් පුද්ගලත් එක්ක අපි එහෙමයි අවබෝධයෙන් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒකට. හැබැයි ඔබ කලින් අරයට ඡන්ද දෙන්න කියලා කියපු කෙනා මිනිස්සුන්ව රැවට්ටපුවාම ඔබ මම හිතන්නකෝ මම පළවෙනි වතාවට ඡන්ද දෙන කෙනෙක්. ඔබ මගේ ජීවිතේ තරුව. ඔබ කියනවා අරයට ඡන්ද දෙන්න කියලා. ඔබ විශ්වාස කරලා මං දැන් නැතුව ඔබව විශ්වාස කරලා මං එයාට ඡන්ද දුන්නාම එයා රටට හොරකම් කරනවා. එහෙම නැත්නම් එයා මාව රැවට්ටුවා කියලා ඔබත් පස්සේ කාලෙක තමයි දැනගන්නේ. එතකොට මං ඔබ හින්දා දන්නේම නැතුව හොරෙකුට ඡන්ද දීලා. ඔබ මේ වතාවේ එහෙම නොවුනා කියලා ගැරන්ටි එකක් දෙන්න බෑ නේද? තාම පටන් ගත්තා විතරයි. ආයේ මේ වතාවෙත් ඒක වුණොත් ඔබේ ආත්මයට මොකද වෙන්නේ? ඔව් එතකොට මට වැරදුනා වෙන්නේ. නෑ ඒක නෑ ඇත්ත. ඔව් ඒක ඇත්ත. ඔව් එතකොට දැන් ඔයාට වෙච්ච දේ දන්නවනේ. ඔයා කියන්නේ නෑනේ ඒක. මම වෙනම කියනවා වෙන දවසක. අද ඔයා තරුව. නෑ මට ඒකෙනුත් ගෙන හරපාන්න පුළුවන්. ඔයා කවුද රාජපක්ෂ කවුද එයා? ගෝඨාභය රාජපක්ෂ ඔයා කියන්නේ ඔයා මාධ්‍යමය විදියට ඔයා එයාට මොනවා හරි කරානේ. එතකොට
ඔයාගේ මොකක්කරේ ඔයාගේ පෞද්ගලික මොක්කරේ මම අහනොද ප්‍රශ්න ඔයා අපි දැන් පැත්ත මාරු කරගමු. ඔයාගේ පෞද්ගලික මොනහරි හිතාගෙනද එහෙම ගියේ නැත්තම් රට ගැන හිතලද? රට ගැන හිතලානේ. ඔව්. අපි දෙන්නගේ කාරණේ වෙනස් වෙන්නේ මම කාටවත් කිව්වේ නෑ ඇවිල්ලා මෙයාට ඡන්දෙ දෙන්න කියලා. ඔයා Okay. කියනවා මේගොල්ලන්ට ඡන්දෙ දෙන්න කියලා. අන්න එතන මම කියනවා. මම වෙනස් කරන්න ගියේ නෑ මම මගේ කොටස කරා. ඔව්. වැරදුනොත් පාඩුව මට. ඔව්. හරි. අපි කාට හරි දේශපාලකයෙකුට අපි මෙහෙම ඡන්ද දෙන්න හරි පක්ෂයකට හරි ඡන්ද දෙන්න මේ කියලා කියන්නේ මම කියන්නේ මට පෞද්ගලිකව මොකුත් ලබා ගන්න නෙමෙයි. මම අනුරලට ඡන්ද දෙන්න කිව්වේ මට ෂෝ ගන්න. ආණ්ඩුවේ තියෙන ෂෝ ටික ගන්න. ආණ්ඩුවෙන් හම්බ කරගන්න. තනතුරු ගන්න. සින්දු හදන්න. ඒවට නෙමෙයි. අපි දන්නවා. මගේ මිනිස්සු පව්. මගේ මිනිස්සු එන්න ගම්වල මම ගමක ජීවත් වෙන මිනිහෙක්. මම දන්නවා ගමේ පල්ලෙහා ඉඳලා උඩටම ලේයර් එක මොනවද වෙලා තියෙන්නේ කියලා. මම දන්නවා. මම ෂෝ වලට ගියාම මිනිස්සු එක්ක කතා කරනවා. සංගීත එහෙම කියන්නේ. ඔබ ප්‍රසිද්ධ වේදිකාවක් කියනවා මේ රටට මේ ආණ්ඩුව ආපුවම මගේ යාළුවෙක් ඉන්නවා කිව්වා අර ප්‍රසිද්ධ කතාව ඩොලර් කොච්චරක්ද කියනවා කියලා කියන්නේ. ඩොලර් මිලියන ඩොලර් මිලියනයක් දෙනවා කියලා. දැන් මිනිස්සු කමෙන්ට්ස් වල දානවා පෝ සංගීතතර ඩොලර් මිලියන කියලා. ඔබ රැවටුණාද? නෑ ඩොලර් මිලියන මොකක්ද ඒ කතාව? අන්න හරි ඒක මං කියන්නේ. දැන් අපි JP එකට මාලිමාවට සපෝට් කරනවනේ. කරනකොට මගේ යාළුවෝ පිටරට අපි කියන්න එපා ඔයා. ඔව් ඔව් මම නෑ. ඔයා නෑනේ. හ්ම්. ඔව්. අපි කිව්වේ මාත් එක්ක අපි යනවනේ. ඔබ ඔබේ කට්ටිය. හරි. හරිද? අපි මේකට උදව් කරද්දි මගේ යාළුවෝ අනුරට ඒ කියන්නේ පක්ෂයට සල්ලි දෙන්න. කියනවා. මම අනුර පෞද්ගලිකව මේ දැන් ජනාධිපතිතුමානේ. ඔව්. වරදායි කරන බල පුසින් යන්නේ මේ අනුර කියන්නේ. ආගේ ෆෝන් එකේ නෑ ඇවිල්ලා කෝල් කරන කෑලි එහෙම නෑ නේ අනව රගන්නේ නෑ නේ කොහෙවත්. නෑ. එහෙම රයි. බොරුවට ඒවල තේරුම් මන් දන්න. මම එයාට කතා කරලා අනුරට කතා කරලා සහෝදරයා මේ මගේ යාළුවෙක් මෙන්න මෙහෙම මේ උදව් කරන්න. එතකොට ඡන්දය ඇවිල්ලා නෑ. ඔව්. ඔව්. අර මුදල් රැස් කරන කාලේ මන් දන්නවා. ඔව්. මෙහෙම කියලා. කවුද වාගේ හොඳ යාළුවෙක් කියලා මං කෝ මගේ හොඳ යාළුවෙක් එයා ව්‍යාපාර කරන්නේ මේ එයා තමයි මේ ලෝකෙටම මේ UK වලටයි US වලටයි ඩොක්ටර්ස්ලා අර එළින් අඳින ඇඳුම මාන. ඔව්. ඔව්. එයා කිව්වා ඩොලර් මිලියනක් දෙන්න මං කැමති සංගීතක් මෙහෙම පොඩක් පක්ෂයට කතා කරලා කියන්න. ඉතින් පළවත්තට ගියා. කෙටියෙන් මං කියනවා. ඔව්. ඔව්. අනුර සහෝදරයා විස්තරාලා ඊට පස්සේ මෙයා මොනවද කරන්න අරම ඊට පස්සේ අනුර සහෝදරයා කිව්වා පක්ෂයට සල්ලි එපා ඩොලර් මිලියනයක් කියන්නේ කීයද ශ්‍රී ලංකන් එතකොට කෝටි 30 ගාන. ඕකේ. එපා අපි දිනපුවාම හොඳ. ඔව්. එයා එහෙම කිව්වේ. ඒකට දිනලා නැහැ. ඔව්. අපි දිනපුවාම අපි වැඩපිළිවෙලක් හදන්න හිතන් ඉන්නවා පිට රටවල ආගේ සල්ලි මේ භාණ්ඩාගාරයට ගෙනල්ලා ඩොලර්ස් ඒගොල්ලොන්ටත් මොනවා හරි ලැබෙන විදියට එහෙම වැඩපිළිවෙලක් හදනවා. අන්න එතකොට ඔයාගේ ඩොලර් මිලියන කිනක් දෙන්න කිව්වා. ඇත්තට මගේ ඇස් වලට කඳුළුවා. මේ මිනිස්සයා එන්නේ ඕන්න ඩොලර් මිලියන ඕකේ කියලා. ඩොලර් මිලියන මෙහෙම අරන් ගියේ නෑ. ඒ මනුස්සයට ගන්න තිබුණනේ පක්ෂයට කතා කරලා හරි මොනවා හරි කරලා පක්ෂයට මේක නෑ. එහෙමනේ අපේ අනිත් අයියලා. මේ මනුස්සයා එහෙම කරේ නෑ. ඒකට ඒක මම ස්ටේජ් එකේ මට දවසක් කියවුණා. හිතලා කිව්වේ නෑ මෙයා මෙහෙම කරපු මනුස්සෙක් කියලා. ඔව්. ඊට පස්සේ ඩොලර් මිලියන නෙමෙයි ඩොලර් මිලියන 23ක් හදාගෙන ඕස්ට්‍රේලියාවෙත් 3 දෙනෙකුයි ඔහම ඩොලර් මිලියන 23ක් භාණ්ඩාගාරයට දෙන්න අපි ගියා. ගියාම කවුද මුදල් නැති ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා තාම IMF එකෙන් IMF එකත් එක්ක නන්නේ
එතකොට මේක ඔහොම මෙව කරගන්න අපි ඒක හරි පිළිවෙලකට මොකද ඩ්‍රග් සල්ලිත් ඒ පිටින් එන්න පුළුවන්නේ මනි ලොන්ඩරින්. මනි ලොන්ඩරින් එක හරිනේ ඔව්. එතකොට ඒකට අපි හරි හමන් පිළිවෙලක් හදනකන් සංගීත් ඔයගොල්ලන්ට ඩොලර් මිලියන 23 හොම තියන් ඉන්න අපි ඒක හරි පිළිවෙලකට හදලා අපි එහෙම කරමු මේක ලොකු ප්‍රෝග්‍රස් එකක් නැත්තම් මේ හොරකම් කරපුන්ගේ සල්ලිත් මේ රටට හරි සල්ලි වෙලා එනවනේ ඊට පස්සේ ඉතින් ඕක තමයි උනේ ඕක තමයි ඇත්ත කතාව ඉතින් මට ගහනවාට කෝ ඩොලර් මිලියනය ගෙනෙන් ඩොලර් මිලියනය කෝ මට නම් ඇත්තටම වැඩක් නෑ. කමෙන්ට්ස් කියවනවාද? කවුරුත් කියන්නේ නැද්ද පුතා? මට කියනවා මට යාළුවොත් වෙනවා මෙහෙම ඔන්න උඹට ගහනවා මට ගහන උනොත් කියනවනේ ගහනවා කියලා අයියේ ලැබෙන සවුන්ඩට ඔන්න ඔයාට ගහනවා මේ මෙන්න මේක දානවා මෙහෙම කියලා පොඩි කොල්ලෝ ගහන්නේ කියන්නේ උන් පඩියට තියන් ඉන්නවනේ ඔය ඕගොල්ලෝගේ මේ ඕගොල්ලෝගේ නෙවෙයි සෝරි මේ කට්ටිය ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා මට වෙනම ගහන්න මට ගහන්න කියන්නේ මට මඩ ගහන්න වෙනම පොඩි කොල්ලෝ උන්ට රුපියල් 60000යි පටි ඒක මෙහෙම කරමු අපි ඔයාට ගහන්න ඉන්න හෝ ඔයා ගැන නොදන්නා කෙනෙකුට ඔය ප්‍රශ්නේ දැන් ලොකු කතන්දරයක් විදිහට ඔක කාලයක් යනකොට ගොබෙල්ස් තියරි එකනේ කාලයක් යනකොට ඔක කියනකොට ඇත්ත වෙනවා ඕගොල්ලෝ කට්ටිය තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරේ ඇත්තටම ගොඩක් වෙලාවට කියලා අර කියනවා හරියට ඕගොල්ලෝ කට්ටිය බෑඩේ කට්ටිය නෙවෙයි දේශපාලන ගැන අපි චැප්ටර් එක කතා කරන්නේ සංගීත කෙලින්ම කියන්න පුළුවන් ඔයාට ඔය මිලියනය කෝ කියලා අහන කට්ටියට කෙලින් උත්තරයක් කෙටියෙන් දෙන්න පුළුවන් නම් මිලියනේ ඉතින් මට ඕගොල්ලෝ මොනවා කිව්වද මට ඒක ප්‍රශ්න නෑ ඕගොල්ලෝ කියන්න ඕගොල්ලෝ බය දැන් අපි මම මාලිමාවටවත් අනුරටවත් අනුරගේ ලපේටවත් අනුරගේ කළු අරුගේ මුගේ සාටක වලට රත්තරන් පාටට මේ මොනවාද අර රැවුල් වලට උන්ගේ තියෙන ලොකුකම් වලට තව උන්ගේ සර්නේම් වලට අපි ඇඹරෙන්නේ නැහැ. ඒක මගේ හැටි. හරිද? එතකොට මාලිමාවට උනත් එහෙම ඇඹරෙන්නේ නැහැ අනුරට උනත්. ජනාධිපතිතුරු උනත් ජනාධිපති තව ඉස්සරහට හරි පිස්සු කෙලියොත් අපි විරුද්ධ වෙනවා. මොකද අපි මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නේ අපි පක්ෂයකට නැහැ. අපිට මේ තක්කඩීන්ගේ දේශපාලනය දැකලා උන්ට විරුද්ධ වෙන්න තමයි මාලිමාවට අපි කැමති වෙන්නේ. එහෙම නැතුව මාලිමාවේ දිගට එහෙම මාලිමාව කොච්චර ගොන් වැඩ කරත් මේ එහෙම යන්න එහෙම නෑ අපි. මම විශේෂයෙන් සංගීත මහජන සේවයට එහෙම අදහසක් තියනවාද? ඔය channel එකේ ගිහිල්ලා වෙනස් කරන්න. මොකද පූලාන් දේවීමත් ඔහොම තමයි ඉන්දියාවේ ආවේ. නෑ. මගේ විෂය මියුසික්. හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ ඔය මම මියසික් සහ මම ස්පිරිචුවල් ප්‍රක්ටිස් එකේ ඉන්න මිනිස්සෙක්. මම මියසික් ඔය ටික ඇරෙන්න ඔයකින් සහ මම මිනිස්සුන්ට මාර ආදරේ. මගේ රටට ආදරේ. මොකද මගේ රටේ තියෙන එනර්ජිස් ගැන මට දැනিলা තියෙනවා. දන්නව නෙමෙයි දැනিলা තියෙනවා. දැන් මෙතන ඉන්නකොට මේ තියෙන එනර්ජි එකයි අපේ රටේ තියෙන එනර්ජි එකයි මට දැනিলা තියෙනවා. ලෝකෙ බෙස්ම රට තමයි ලංකාව. එනර්ජිස් හැබැයි ලෝකෙ හොඳම මිනිස්සු ඉන්නෙත් අපේ රට. හැබැයි ලෝකෙ ජරාම ඔයගොල්ලෝ උදව් කරපු නම ජඩේ හිටියෙත් අපේ රටේ. දැනටත් එහෙමයි මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ සමහර ජඩේන්ට, තක්කඩින්ට. පව්. අන්න මට ඕනේ ඒ තක්කඩින්ට විරුද්ධ වෙන්නත් නෙමෙයි. මට ඕනේ අපේ මිනිස්සු ඉන්නේ. ඒ තක්කඩින්ට රැවටෙන මිනිස්සුන්ගේ ජීවිතය බේරගන්න තමයි ඔලු හදාගන්න තමයි මට ඕනේ. මට මාලිමාවට පක්ෂ කරන්න එහෙම අවශ්‍ය නැහැ. මාලිමාවට ඉතාම හොඳ අරමුණක්. මම කැමති ඔය විශේෂයෙන්ම ඔබ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි පැහැදිච්ච කාලේ අපි පාසල් යන කාලේනේ. එතකොට අපිත් වාමාංශික අදහස් එහෙම නැත්නම් ඔය කියන දක්ෂිණාංශික විරෝධී අදහස් තරුණ කතියන ලේත් එක්ක තියෙනවා. විශේෂයෙන්ම අපි කියවන ඇසුරු කරන සාහිත්‍යයත් එක්ක හිටපු සමහර අය ඇඳපු චිත්‍රත් එක්ක පත්තරවල තිබිච්ච හෙඩ්ලයින් එක අපි ඇවිස්සෙන එකක් තියෙනවා. දැනගන්න කැමති දිවි පුදපු සහෝදරවරුන්ට සාධාරණයක් වෙන්නේ කවද්ද? විශේෂයෙන්ම මේ අරමුණ වෙනුවෙන්ම ගිහිල්ලා ಜಾති දෙකක් රට ඇතුලේ දිවි පුදනවා. එකක් උතුරු නැගෙනහිර යුද්ධයේදී තරුණ
පරපුර මාතෘ භූමිය කියන සංකල්පය නිසා ගෙවෙනවා. දෙවෙනි කට්ටිය තමයි දැන් මම මේ රණවිරුව ගැන මේ කතා කරන්න හදන්නේ. අනිත් කට්ටිය තමයි ජනතා විමුක්ති පෙරමුණ නම එළියට ගන්න ගිහිල්ලා දකුණේ ඝාතකයන් අතින් බල ඇතිවෙච්ච සමහර දරුවා එකම පරම්පරාවේ හිටපු අන්තිම දරුවා සමහර අයගේ. ඒ දෙමව්පියන්ට ලහි වෙච්ච දරුවාට කොහෙද සමාවක් ගන්න සාධාරණ. ඇයි ඒ අය ගැනත් ඔය මානව ප්‍රේමය ඉන්නේ නැත්තේ? යුද්ධේ ඉවර කරපු කෙනා තමයි යුද්ධේ මුන් තමයි හැදුවේ මුන් තමයි දැන් උතුර කියන්නේ මොකක්ද දෙමළ මිනිස්සු කියන්නේ මොකක්ද වෙන රටක්ද නෑනේ අපේනේ දෙමළ මිනිහා කියලා කියන්නේ දෙමළ කතා කරන හින්දානේ සහ හින්දු ආගම අදහන හින්දානේ හැබැයි ඌ ඉන්නේ උතුරේ අපේ රටේ එතකොට මෙහෙ ඉඳන් ඌට සලකන්නේ නැතුව ඌව ත්‍රස්තවාදියෙක් දක්වා මෙහෙම උඩට එන්න ඇදලා උන්ට ආයුධ දීලා හරිද මෙහෙ ඉන්න උන්ගේ ඔළුව වෙනස් කරලා මෙහෙම අපිට විරුද්ධව මෙහෙම දෙමළ මෙහෙම එකක් එනවා මෙහෙම කියලා මෙහෙ ඉන්න උන්ගේ ඔළුව විකාර කරලා තරුණින්ගේ ආමි කියලා එකක් හදලා බන්දෝගෙන අරහෙන් LTT එක කියලා ත්‍රස්තවාදී සංවිධානය හැදිලා උන්ට සල්ලි දීලා හරිද උන්ට සල්ලි දීලා දෙගොල්ලෝ ගහගෙන එකම රටේ උන් අතපය නැති උන් අම්මලාට ජීවිත නැති වෙච්චි එකම රටේ තරුණයෝ ටිකක් යන ඊගාවට ඔය අර කිව්ව එක මුන්ට වේක දැකලා නැගිටින තරුණීන් 60000ක් ඝාතනය කරනවා 60000ක් ඝාතනය කරනවා එතකොට මේ මැරුණු සේරම අපේ රටේ උන් ඔව් LTT ත්‍රස්තවාදී සංවිධානය තමයි හැබැයි අපේ රටේ උන් සබ්මැරින් හදපු ෆ්ලයිට් හදපු හරිද මිනිමරපු මම සාධාරණීකරණය කරන්නේ නැහැ මිනිමරන්න බෑනේ උන් ත්‍රස්තවාදී සංවිධානයක් උනේ ඇයි හේතුව මොකද්ද මේ තරුණයෝ නැගිට්ටේ ඇයි හේතුව මොකක්ද දැන් ওই 21 නැගිටිනවානේ එක ඒ මොකද්ද මම අදහස් කියන්නේ මේක ඒ මොකද්ද හරිද ඒ වැවිලා ඒව වැඩක් නෑව කතා කරලා මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒ තමයි කෝයි මැරිච්ච තරුණයන්ට දැන් බලයේ ඉන්නේ තරුණයෝ නියෝජිත කරපු කණ්ඩායම කෝ ඒ අයගේ අතින් වෙච්ච මරණ වලට සමාව ගැනීමක් එහෙම නැත්නම් ඒ අයගේ වෙච්ච වැරදි පිළිගැනීමක් ඒගොල්ලන්ගේ වෙච්ච වැරදි වලට අනන්ත සමානව අරන් තියෙනවා දැන් ඉන්න ජනාධිපති කොහෙද දෙකක් කියන්නේ මාන්ති වෙල ඕන තරම් වචනනේ මේ සංගීත මං අහන්නේ ක්‍රියාකාරකමෙන් එහෙම නැත්නම් ඒ පවුල් ඕන තරම් කින්ස්ලි ඒක වෙනවනේ ඔබ කියන දේ අනිවාර්යෙන් හැබැයි මේ ජනාධිපතිගෙන් වෙන්නේ නැති දෙයක් කියන්නද මං ඒ මිනිස්සු වෙනුවෙන් ඒකත් මං කියන්න තාම මන් දන්නේ ඉස්සරහට වෙයිද කියලා කියන්න බෑ මේකේ වැරදිත් කියන්න එපයි මම බලාපොරොත්තු වෙච්ච මන් දන්නේ අනිත් අය දැන් ජනාධිපති කියනවා කිසිම අපරාධයක් කාලේ අඳුරු වැලිතලා වලින් වහන්නේ නැහැ කියලා. වදකාගාර දාගෙන තරුණියෝ මැරුවා මෙහෙම බලන් ඉඳලා ඌගේ ආතල් ඌ ගත්තු එකා ඉන්නවා මෙහෙම. ඒවට සාක්කිත් තියෙනවා සාක්කිකාරෙන්වත් මැරුවා. එතකොට තාම ඌ නිදැල්ලි ඉන්නවනේ. එතකොට අර වදකාගාර පවත්වාගෙන ගිහින් ඔය තරුණියෝ ටික මරපු උන් ටික ඉන්නවනේ. උන්ගේ පුතාලා ඉන්නවා. තව එකක්. තව නිකන් තව උදාහරණයක් කියන්නේ. කවුද අර මිනිස්සයා? මම නම දන්නේ නැහැ මේ මිනිස්සයා. ඒ මිනිස්සයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා මා මරන්න ඉන්නවා මෙහෙමයි කියලා එක එක පවුලක දේවල් ටිකක් කියනවා. නං හිතන් කියනවා මා මරන්න ඉන්නේ. එතකොට මං ගැන ඕක කිව්වනම් සංගීත් මාව මරන්න මෙහෙම ඉන්නවා මාට මෙහෙම සැකයි සංගීත් මෙහෙම මාව පවුදා අරන් යන්නේ නැද්ද ඌ මරුණයින් පස්සේ තාම නීතිය කෝද උන් නිදල්ලිනේ තාම මට අනුව ඔබ මේ මට තේරෙනවා දැන් මේ යන රටාවටත් විරුද්ධයි වගේ එකක්
මම කාටවත් පක්ෂ නැහැ. මම පාවෙන ඡන්දයක්. මම ගොඩක් වෙලාවට මගේ ඉතින් මමත් පක්ෂ නෑනේ. ඔව් නෑ. මොකද මම මගේ කතාව කියන්න ගියොත් සංගීත සාකච්ඡාවට වැඩිය දික් වෙනවා මගේ කතාව. මොකද ඒක නිසා මම කතා අර කියන්නේ සාධාරණය පමාවීමේ අසාධාරණයට ලක් වෙලානේ මම ඉන්නේ. ඒක නිසා මම ඔබට කතාවක් කියන්නද? හ්ම්. මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ නෑ. ඔබත් තක්කඩියෙක් නෑ. කෙලින්ම කිය. හ්ම්. මට තේරෙනවා YouTube කාරයෝ ඉන්නවනේ තක්කඩියෙක්. ඔව්. මම යන්නේ නෑ ඒවට. මට කතා කරන්න මම යන්නේ. හ්ම්. ඔබ කවුද ඔය කවුද හිටපු ජනාධිපති කෙනෙකුගේ මාධ්‍ය මොනවා හරි වුණා කියලා මම දන්නවා ඔබ ඔතෙන්ට ගියේ යමක් යහපතක් කරන්න කියලා මට විශ්වාසයක් තියෙනවා. පෞද්ගලික මගුලකට නෙමෙයි කියලා. එහෙම පෞද්ගලිකයට ගියේ වුණොත් මම දන්නවා. හරිද? ඔබ ගියේ දැන් බලන්න ඔය ගෝඨාභය මම නම කියන්නම්කෝ කමන්නේ ඕන මගුලක් කරපු ගෝඨාභය කියන මිනිහට කොච්චර ආදරය කරාද මිනිස්සු. ඔල්ලු කෙල්ලෝ. පට්ට ලව් වුණානේ. අර චිත්‍ර ඇඳගෙන අපි දන්නා හැබැයි මුන්ගේ සර්නේම් එකේ ඉඳන් අපි දන්නා මුන් තේරම ජානගත වෙච්ච හොරු මුන් තක්කඩි මුන් මේ ආරෝධ මොද කියලා නෑ මුන් සේරම එකයි කියලා දාන්න. හැබැයි මිනිහෙකුට වෙනස් වෙන්න පුළුවන්. අර පළවෙනි දවසේම ඇවිල්ලා මේ මොනවාද ඔෆිස් වල අර මේ රාජ්‍ය ලාංඡනය විතරයි එක එකාගේ ෆොටෝ ගලවලා අරම කරා මමත් බලවලු මම උන්ට කොහොමත් විරුද්ධයිද මම දන්නා උන් තක්කඩිය කියලා මට ඒ වෙලාවෙ හිතුණා හරි මේ අර හොඳයි උන්ගේ මම ගහයි නියමයි ෂා වගේ එකක් මටත් ඇවිල්ලා තියෙනවා අවංකෝ ඔව්. මට එහෙම හිතුණා 69 ලක්ෂයකට එහෙම හිතුණා. ඔව් 69 ඔයා හිතන්නකෝ 69 ලක්ෂයක් 69 ලක්ෂයක්ම මේ ඒ කියන්නේ ඒ ඉතින් ඒ රටට කෙලවයන් කියලා දුන්නු උන්ද 69 ලක්ෂය. දැන් මම මේ මාලිමාවට මේ කඩේ ගියේ මේ රටට කෙලවන්නද? නෑ අර 69 ලක්ෂය වගේ තමයි මම. හරිද? ඒ වගේම මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ කවුද? මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ පොහොට්ටුවේ උන්. නැද්ද? නැත්තම් කොහොමද 103ක එකක් 60 ගණන් එන්නේ? පිටසක් වලින් එන්නේ ඔව්. නැහැ ස්කන්ධේ. හැබැයි අරුන් දුන්නේ UMP කාර්යය UMP සමහර අය දුන්න මම දන්න ඉන්නවා. ඒ මිනිස්සු පරම්පරාගත UMP කාර්යය වෙනස් වුණා රට ගැන හිතලා. හැබැයි සජිපේ අර මේ ගොඩක් උන් දුන්නේ නැහැ නේ ඡන්දෙ හැමමනේ. උන්ට වෙනස් වෙන්න අවශ්‍යත උන්නේ නැහැ. ඒ කියන්නේ උන්ට ඕනුන මේ තක්කඩි ටිකම හොඳයි. අනුරගේ මෙතන අර ලපේරි ඉන්න එකයි. අනුර මිටි දිලිසෙන්නේ කළුයි අනුර ගමේ එක ඕවනේ හිතන්නේ. මගේ අවාසනාවට මට මගේ ප්‍රතිපත්තියක් න යම් දවසක වෙන වශයෙන් මම මගේ සියලු දේවල් එලි කරන තුරු මම මගේ ආස්ථානය එලි කරන්නේ නැහැ. ඒක නිසා ඔබ කියන සියලුම දේවල් වලට උත්තර තිබුණත් මගේ අතේ මම ඒවා එලි කරන්නේ නැහැ. මොකද අපේ දෙන්නාගේ කතාව ඔයත් එක්ක වාද විවාදයක් නෑ. මම හරිම අවංකයි. මම හොඳටම දන්නවා. මම හදවතින් කතා කරන්නේ. මට ඔයා ගෝතයා නම් මටත් ගෝතයා කියන මිනිස්සෙක් ඔයා හරි ගෝතයෙක් මේ කිංසිලි ඔයා හැම කරන්න එපා පවු මිනිස්සුන්ට කියලා. මට ඔය එකෙක් හරි ඔය ඉන්න පුතාලා හරි මොනවා මට හරියට සෙට් වුණා මං කියනවා ඔයගොල්ලෝ තෝරගෙන තියෙන පුළුවන් නම් හොඳ වෙන්න බලන්නකෝ. හොඳ වෙලා මිනිස්සුන්ට ඉස්සෙල්ලා ආදරේ වෙන්න අවංක වෙන්න මිනිස්සුන්ට. සංගීතගේ ඔව් මට තේරෙනවා නෑ මගේ ඊළඟ ප්‍රශ්න නෑ සංගීත මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපි දෙන්නම කතා කරන්නේ රට ඇතුළේ දේශපාලනය එහෙම නැත්නම් පුද්ගලානුබද්ධ දේශපාලනය නැත්නම් පක්ෂත් එක්ක යන දේශපාලනය සංගීත අවබෝධයක් හෝ හැදෑරීමක් තියනවාද කලාපීය දේශපාලනය නැත්නම් ඔය ඔත්තු සේවා වලින් නඩත්තු කරන රට ඇතුලේ සමහර වගකීම් ගැන මොකද උදාහරණයක් විදිහට මම ඔබට පුරු උදාහරණයක් ගත්තොත් එහෙම අපි කාලෙකදී ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරනවා පක්ෂයක් විදිහට ඒකට විරුද්ධ වුණා ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉන්දියාවත් එක්ක ගනුදෙනු නොකර බෑ. එතකොට මේ කලාපීය සමහර සම්බන්ධතාවලදී නායකයෝ ඒ දවස්වල ඒ කියපු කටවල් වලින්ම දැන් කරන්න උනා වගේ දේවල් කියද්දි පරිපාලකයෝ බවට පත් වුණාම සමහර වෙලාවට විකල්ප නැහැ විත්තියට හේතු වෙන දැන් තියෙනවා. ඔබ ගෝලීය දේශපාලනය ගැන අවබෝධයක් තියනවාද? මේක අහවල් ෂෙඩියුල් එකට තමයි මෙහි නායකයෝ තීරණය වෙන්නේ. නැත්නම් ඊළඟට පත් වෙන කෙනාව තීරණය කරන්නේ රටේ මිනිස්සු නෙවෙයි. අපි කොච්චර මොනවා කිව්වත් කොහෙන් හරි ට්‍රික්ස් දාලා ගන්න ගතියක් තියෙනවා. අපේ රට නිකන් නැට වෙනවා කියලා තේරෙන්නේ නැහැ.
හිතලා තියනවාද එහෙම? මායක පිළිගන්න ඕකේ. ඒක මවන හ්ම් හ්ම්. ඒ කියන්නේ ඒක නිකන් දැන් මාව නටවන්න පුළුවන්ද ඔයාට ඕන විදිහට මම නටවෙනවා නමුත් ඉස්සර කියපු දේවල් දැන් එහෙම පිටිම වෙනස් විදිහට කරද්දි නැට වෙනවා කියන එක නේද කියන්නේ සමහරවල් තියෙන ප්‍රතිපත්ති ගන්න මිනිස්සු. ඔව් එහෙම නටවෙනවා නම් වැරදි අනේ ඔව් අනුර නෙමෙයි දෙයියා වුණත් එහෙම එක එකාට ඕන විදිහට එයා නටවෙනවා නම් මොන බම්බද්ද ඉතින් රටක් ඉතින් දැන් මාව රටකුයි මාවයි ගත්තාම ඉතින් දෙකක්. ඔව් ඔව්. ආසාවල ඒ වුණාට දැන් අනුර කියන්නේ මට දැනෙන විදිහට ආධ්‍යාත්මික මිනිස්සෙක් මට හිතෙනවා හ්ම්. මම දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොනවා මේක ප්‍රචාර වෙන වෙලාවේ ඔහු වෙනස්ලා හිටියොත් ඔබ ලෑස්තිද ඔය ප්‍රකාශ දිගටම කර කර ඉන්න මම තාම නෑනේ ඉතින් දැන් ඩොලර් මිලියන කතයි අරවයි මම කියපුවානේ මම නෑ කියන්නේ හැබැයි මම කිව්වේයි කියන එක මිනිස්සු අවබෝධ කරගන්න එපයි මම බොරුවක් නෙමෙයිනේ කියලා තියෙන්නේ අනුර අධ්‍යාත්මික මිනිහෙක් කියන්නේ හේතු තියෙනවානේ මට අනුරගේ මොකද්ද මට අනුරගේ මොන හරි තියෙනවද අනුර ගෝතයන සෝරි නාදිපති යාළුවෝ සහෝදරයා. එයා තක්කඩියෙක් නෑ එයාටත් තක්කඩිය කියනවා මාව හිරේ නෙවෙයි ඔය දැම්ම තක්කඩියට කරන්න එපාලෝ මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා කියලා කියනවා ඉතින් දැන් මේ කියන ටික අනුරාධ්‍යාත්මික මිනිස්සෙක් කීටියට මට දැන් පේනවා මේ මිනිස්සයා හොරකම් කරන්නේ ඔච්චර පාව එකක් හම්බෙලා ඔච්චර නීතිය කලින් එවුන්ට සාපේක්ෂව උන්ට ඔහම නීතිය තිබිලා ඔය විදිහට දුන්නා නම් කුදලලා ඇතුළට දාලා සරත් පොන්සේකා ගෙනිච්ච හැටි දැක්කනේ ඒ මිනිස්සයා කොහොමද දැන් උන් කතා කරන අර ප්‍රජාතන්ත්‍රවාදයේ මේ සුරක්ෂිත කරන්න එන්නලු නුගේ ගොඩට මේව දාන්න හොඳේ හරිද මම ඔයා විශ්වාස කරනවා ඔව් මම මවට ආදරෙයි මේ හැබැයි ඔයා මේවා කපන්න කොටන්න එපා එතකොට හරිනේ නෑ මගේ අවශ්‍යතාවය මොකද ඒ වගේම කියන්න ඕනේ මොකද නැත්තම් මට කොහොමත් අපි පරිපාලන පක්ෂයේ ඉන්නකොට හැම දෙනාම විරුද්ධ පක්ෂේ තමයි. අපි එළියට ගියාමත් සියලු දෙනා විරුද්ධයි තමයි. ඒක තමයි මගේ අත්දැකීම. ඒ කියන්නේ කොයි පක්ෂේ කට්ටියත් මම ඒගොල්ලෝ හිතන්නේ මම අනිත් පැත්තේ කියලා. මගේ උත්තරේ මම දෙන්නේ දැම්ම නෙවෙයි මේ සියලු ප්‍රශ්න වලට. මොකද මම දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියේ මම ඉන්නවා දැනට. නෑනේ මට ඔව්. නමුත් ඒක නිසා මට මොකද ඒකපාර්ශ්වික සාකච්ඡාවක් බවට පත් වෙනවා නැත්තම් හිතාවි එතන මාත් එක්ක සමකාලීනව වැඩ කරපු සමහර අය ඇයි කිංස්ලි කට ඇරලා මේ වෙලාවේ කිව්වේ නැත්තේ කියලා. මොකද කියන්නේ නැත්තේ මේක දේශපාලන වාදයක් කරන්න නෙමෙයි ඔගේ අවශ්‍යතාවය. නමුත් ඔයයි මම ඔව් අපි දෙන්නගේ දේශපාලන වාදයක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ. නමුත් මම හાર્ඩ්කෝර් පාර්ටි මෙම්බර් කෙනෙක් නෙමෙයි මගේ පැත්තෙනොත්. මම කරේ රස්සාවක්. මගේ රස්සාව සම්බන්ධව අනාගතේ කතා කරාවේ අපි මොනවද කරේ මොනවද උනේ කියන එක. ඒ වගේම මම හිතන්නේ දැනුත් ඉක්මන් වැඩි අපි යම් ආණ්ඩුවකට බලය දීලා පරිණත වෙන්න ගියාට පස්සේ තමයි එන්නේ. මොකද පුද්ගලානුබද්ධව අපේ රටේ අනවකි කියන එක හරිම සංගීත මගේ ක්ෂේත්‍රය සම්බන්ධ නැති වුණත් ඔයා ක්ෂේත්‍රයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ අවබෝධ තියෙන කෙනෙක්. නමුත් මම ඉගෙන ගත්ත bitter learning එක තමයි අමිහිරි තිත්ත ඇත්ත තමයි පුද්ගලානුබද්ධව මිනිසුන් සම්බන්ධව අනාවැකි කියන්නේම හරිම භයානක දෙයක්. මොකද ඊළඟ පැය 24 ආත්මය වෙනස් කරනවා මිනිස්සු. එතකොට අපි කියපු අපි බොරුකාරයෝ බවට පත් වෙනවා. මට ඔක බාතියක් කිව්වා. මචං අපරාධෙන් ඔය ස්ටේජ් වල මෙහෙම නැග්ගේ මෙහෙම අපරාධේ නෑ ඇත්ත ඉතින්. හැබැයි මට වැරදුනත් මට වැරදුනා කියලා මට මිනිස්සුන්ට කියන්න පුළුවන්. ඇයි දන්නවද? මට මොකුත් බලාපොරොත්තු නැහැ. මගේ ඊගෝ එක ඕනේ ගායකයා සංගීත මෙහෙම මට එහෙම නෑ මම පච වුණත් කමක් නෑ මම මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙන්නේ. සීරියස්ලි. අනුරහිට බුලක් එළිය කියන්නේ බුලක් එල්ල වෙනවා මිනිස්සු මාව වට කරන් මැරුවා කියන්නේ තෝ තමයි තෝ මෙහෙම කිව්වා ඡන්ද දෙන්න අන්න අරු මෙහෙමයි ඔය කියලා. එහෙම මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බැරුව මාව මරලා දැම්මා. මට ප්‍රශ්නයක් නැහැ. ඒක මට එහෙමනම් ඒක අනිත් එක මේ ආණ්ඩුවත් මම ගොඩාක් මිනිස්සු හිතගෙන මම ආදරෙයි මේ ආණ්ඩුවට හොඳ කරනකම් මිනිස්සුන්ට හොඳ කරනකම් ආදරෙයි. එතනින් එහා මිනිස්සුන්ට ජඩ වැඩ කරන්න ගත්තොත් අපි ඉන්නවද අඩේ අපි මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න කිව්වා අපි මේ ඡන්ද දුන්නා මේමයි දැන් මාර වැඩි මේ එහෙම ඉන්නේ මම එළියට බහින්න නැතුව මිනිස්සුන්ට එහෙම කොහෙද එහෙම අපි කැත වැඩ කරලා නැහැ අපි ඡන්ද දෙන්න කිව්වට මේ අපි රට ගැන හිතලා දැන් මේ ආණ්ඩුවේ දැන් බලන්න කුඩු අල්ලනවානේ කුඩු කිලෝ ගණන් යල්ලන්නේ ඒකට මොනවද වෙන්නේ නම් දන්නේ මොකද අතන වෙන්නේ. හරි.
වෙන්න ඕනේ මොකද්ද? ඒවා ඩිස්ට්‍රොයි කරන්නනේ. හැබැයි ඩිස්ට්‍රොයි කරන්න නීතියක් නැහැ. මොකද ඒවා නඩු බාන්න. ඔව්. හැබැයි මුන් 159ක් ඉන්නවනේ. හ්ම්. මේ කිලෝ ගණන් අල්ලන ඒවා ආපහු නිලධාරි ගාවට හෝ තව ආයතන වලට හරි ගියාම ඒවා ආයෙත් මේ ඔව් එතකොට සංදර්ශන විතරයි. හ්ම්. වෙච්චරක් ඇල්ලුවා අන්නේ මෙහෙම අල්ලලා එහෙම. හැබැයි ආයෙත් වෙළඳ පොළට ගිහිල්ලා. එතකොට ඒ අල්ලන්නේ ඒක වැඩක් තියනවා නෑ. එහෙනම් ඒකේ වෙලේ පුච්චන්න ඩිස්ට්‍රොයි කරන්න බෑ. ඒක නඩු භාණ්ඩයක්. එහෙනම් 159ක් ඉන්න හදන්න ඕනේ ඒ වෙලෙම ඩිස්ට්‍රොයි කරන්න මැජිස්ට්‍රේට් ගෙන්නලා මැජිස්ට්‍රේට්ගෙන් කිලෝ අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට කිලෝ 50ක් ඇල්ලුවා කියලා. ග්‍රෑම් 100ක් ඒ 50න් ගනි. සාම්පල් එක. සාම්පල් එක. අරගෙන සීල් තියලා රස පරීක්ෂකකට නඩු භාණ්ඩ යවනේ ඒකට එහෙම වෙන් කරගෙන එලා මේකේ වෙලෙම ඩිස්ට්‍රොයි කරන ඕන මිනිස්සුන්ටත් පේන්න. ඇයි එහෙම නීතියක් මෙතන මේ රට මෙච්චර විනාශ වෙලා තියෙන එකේ තරුණයෝ මෙහෙම චප්පචා වෙලා තියෙන එකේ එහෙම නීතියක් ඇයි හදන්න බැරි? තිකෝ මේ ආණ්ඩුව ඒක හදන්නේ නැහැ. ඒක හදන්න එපා. මේ අල්ලනවා අල්ලලා නෑ ඉතින් අපි දන්නවනේ ඔයාලට වෙන දේ. මම ඉතාම ඉක්මනින් මම දන්නවා ඉතාම ඉක්මනින් මම ඉතින් මම මාලිමා පාස්සිකේ නෑ. මම මේ ආණ්ඩුවේ මොන හරි තියෙනවා නම් මට තේරෙනද මං කියනවා. හරිනම් මම කියන විදිහට කරන්නයි අරව මේ අවශ්‍ය නැහැ. නෑ ඔබේ අදහස ඔබ කියන එක හොඳයි. ඔව් මගේ අදහස් කියනවා. මම මේ කියන්නේ මිනිස්සුන්ට. ඕගොල්ලෝ ඩොලර් මිලියන කතයි ඒවයින් බේරෙන්නත් නෙමෙයි කියන්නේ. ඕන මගුලක් ඕගොල්ලෝ කියන්නේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ආදරෙයි මම. මොකද දන්නවද හේතුව? සින්දු ටිකක් හරි අහන්න ඉන්නේ ඕගොල්ලන්. දැන් ගොඩක් අය මගේ සින්දු අහන්නෙත් නැහැ. සමහර දේශපාලන ප්‍රශ්න. දේශපාලන. දැන් මේ මාලිමාව ඒ කියන්නේ අනුරව පෙන්වන්න බැරි වුන් මාවත් පෙන්වන්න බෑ. මාලිමාව පෙන්වන්න බැරි වුණා. එතකොට හුරු තක්කඩි ටිකට දැන් මේ ළඟදී මේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුවේ ඇමති මං අඳුරන එකේ මේ පැත්තේ මට කියන කෝල් කළා මේ උඹව පෙන්වන්න බෑ බං දැන් අපේ උන්ට. මං ගෝ ඉතින් ඒක සාධාරණයි. ඇත්තටම එහෙම පෙන්වන්න බැරුව යනවා. මම තව කට්ටියක් එහෙම ඇති කරන්න යන්නේ සංගීත් මම දැනගන්න කැමතියි LGBT+ ගැන සංගීතයේ අදහස මේ සමරිසි සහ සංක්‍රාන්තික ලිංගිකයෝ ගැන මේ රටවල් වල බොහොම නිදහසේ අපි දුගඩ ගෙදර දරුවොත් එක්ක පවා සාකච්ඡා කරන මාතෘකාව. සංගීතයේ මතය මොකක්ද? සංක්‍රාන්තික ලිංගිකයෝ සහ ඔය LGBT ප්‍රජාව ගැන දැන් පොඩි විරෝධයක් එන්න පටන් අරන් තියෙනවා. සංස්කෘතිය ගැන තියෙනවා. මේකත් උකුරුණ වැඩක් වේද කියලා මම දන්නේ නැහැ. ඔබේ නිදහස් අදහස් මම දැනගන්න කැමතියි. ඔබ ඇයි වං කාට කරාබුවක් දාලා ඉන්නේ? මට ඔගේ තේරුම දන්නවනේ. ඔව් එතන තියෙනවා මේ පොයින්ට් එකක්. ඔයා කියන තේරුම කියන්නද? දැන් මම කියන එක නෙමෙයි ඔයාගේ තේරුම. නෑ ඕක එක්තරා සංකේතයක්. මොකද වම් කරන ඔය නෑ, කරාබුව මම දාන්නේ සංකේත වලට නෙමෙයි. ඒ කියන්නේ අය දානවා දකුණට වමට දානවා එහෙම දාලා අර එහෙම දාලා ඒ සංකේත මගේ නෑ. මෙතන තියෙන ඒ පොයින්ට් එකේ නම් මතක නෑ. මෙතන ඩෑන්ටියන් මෙතන බයිහුයි කොහොමම පොයින්ට් තියෙනවනේ. මේ පොයින්ට් එක තමයි මම හරියට විදලා තියෙන්නේ. එතනින් කන්ට්‍රෝල් වෙනවා තාවවල අපිට සෙක්ස් සම්බන්ධ ආසාවල් තියෙනවා. ඔව්. ඒ ඔය ගෑනුන්ට කරාබු දාන්නේ ඒකයි. ඔව්. ඒ කියන්නේ ගැහණු අයගේ ඊස්ට්‍රෝජන් හෝමෝනත් එක්ක ඒගොල්ලෝගේ ඕරාව මේක වැඩි සෙක්ස්. ඔව්. එතකොට ඒක කන්ට්‍රෝල් කරන්න ඉන්නේ. ඒවා පෙරදිග දැනීම. විද්‍යානුකූලව ඔප්පු කරලා නැතුව ඇති. විද්‍යාවට අහු වෙන්නේ නැති කොච්චර ඒවා තියෙනවද? එතකොට මේක දාලා තියෙන්නේ ඒකට. එතකොට ඔයා අහපු ප්‍රශ්නේ මේ මොකක්ද ඒක? LGBT+ සම්බන්ධ ඔබේ අදහස. ඔව් මේවා ලෝකේ හැමදාම තිබුණු දේවල්. දැන් මේවා කතාවට අරන්නේ. දැන් අපේ රටේ පිරිමින්ට ආසයි ඉන්නවනේ. හැබැයි ඒ පිරිමින් ඉන්න ආසායට ඒකට මට ඇති ප්‍රශ්නේ මොකක්ද? හැබැයි මට කරදර කරන්නවොත් පිරිමියෙක් මම උන්ට කියන්නේ මේ මම ඕකේ නෙමෙයි. මම ඔකට කැමති නැහැ. අකුල් වලින් අල්ලන්න අත් අල්ලලා මෙහෙම කරන මිනිස්සු ඉන්නවනේ. ඔව්. අත දෙනගම් ඔහොමම කරනවා. ආරාධනා කරනවා. ඔව්. මම පර්සනලි මට විරුද්ධ. හැබැයි තව කෙනෙක් එහෙම වුණා කියලා මට ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. ඒ මනුස්සයාගේ අයිතිය.
ඒකට තව කවුරු හරි කැමති නම් ඒගොල්ලෝ ඒව කරගත්තට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒව නීත්‍යානුකූල කරන්නයි අරව කරන්නයි මේවා කරන්නයි ඒවා ඉතින් එහෙම අවශ්‍ය නැහැ මං කියන්නේ. එයා මේ යන විදිහටම රැල්ලත් එක්ක කොහොම මෙහෙම යනවා නීති. නීති නැතත් කරනවා. නීති නැතත් ඒවා මෙහෙම සම්බන්ධ වෙලා මෙහෙම යනවනේ. අපි දන්නේ මේ ඒ කියන්නේ මේ ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නේ. දේශපාලකයොත් ඉන්නේ. කසාද බැන්නට මේ කොල්ලොත් එක්ක ඉන්න එහෙම ඉන්නේ. ඒගොල්ලොන්ගේ ඒක අපිට වැඩක් නැහැ. හරිද? නළුනේ ඉන්නේ. හැබැයි ඕක මාතෘකාවක් කරගන්න ඔබ විරුද්ධයි. මොකටද? අවශ්‍ය නැහැනේ. හැබැයි බලන කට්ටිය සංගීතය අපි වෙනුවෙන් පෙනී ඉන්න අපේ නායකත්වය ගන්න අපිට අයිතිය ලබා දෙන්න. එහෙම ඔබට පුළුවන් ටක් ගාලා එතන ගිහිල්ලා පොඩි මූල්‍ය මෙහෙමක් දෙන්න. එයාට අවස්ථාව දෙන්න සහ ආණ්ඩුවත් ඔබ කියන දේට වැඩිපුර අනුකම් දෙයි. ඔබ ඒත් මානව කොට්ටාශයක් වගේ දේවල් ඒගොල්ලෝ ගැන එහෙම සමානාත්මතා අදහස් වෙන්නේ නැද්ද එතකොට? ඔය ලිංගික කාරණේනේ අපි දකින්නේ. පුද්ගලයන් විදිහට සමාජයක් කීර්තියටපත් වෙනවා. මම ඉන්නෙත් එහෙමනේ. ඒ කියන්නේ කවුරු හරි කැමති නම් කාට හරි පිරිමියෙකුට පිරිමියෙක් කැමති නම් ඒක අවශ්‍යතාවය. ඒකට විරුද්ධ වෙන්න මට අයිතියක් නැහැනේ. විරුද්ධ වෙනවට වැඩි ඒ දෙන්නට එකතු වෙලා වෙඩින් එකක් අරගෙන ගයක් අරගෙන උදව් කරන්න. ඔව් ඒගොල්ලන්ට විශේෂ ඔව් නෑ ඒගොල්ලෝ වෙනුවෙන් කොමිෂමක් පත් කරන්න ඒගොල්ලන්ට අයිතින් ලබා දෙන්න ඒගොල්ලන්ට වෙනම මේ ඒකට කතා කරයි මට ඒකට වෙලාවක් නෑ. දැන් දේශපාලනේ මේව කතා කරාට මම යන්නේ නෑනේ. ඡන්ද ඉල්ලන්නයි මේ මට අමාත්‍යාංශයක් හරි නැත්නම් මියුසික් පැත්ත මට දෙන්න මම කරන්න මම ඒවට යන්නේ නෑනේ. මට ඒව වැඩක් නෑනේ. ඒව කරගන්න අය කරගත්තා. හරිද? මට එකම දේ ඕනේ මිනිස්සුන් සාමදාන මිනිස්සුන්ගේ ඔළුව වෙනස් වෙන්න කිසිම පක්ෂයකට අයිති නැති වෙන්නයි මට ඕනේ මේ රටේ මිනිස්සු. එහෙම වුණොත් මේ රට අනිවාර්යෙන් දියුණු වෙනවා. මොකද එහෙම වුණොත් මේ මාලිමාවට වුණත් බයස් වෙන්නේ නැහැනේ මිනිස්සු. ඡන්ද දුන්නා කියලා වැරදි දේ කතා කරනවා. එතකොට අර යුද්ධ දිනුවා කියලා අරව කිරි අරගෙන මේ යුද්ධය හදපු එකව බලන්න යන්නේ නැහැ. මට ඕනේ මිනිස්සුන්ව මේ ඒ කියන්නේ සංගීත විජේසූරියට උනත් මේ අනවශ්‍ය මොට ආදර කරන්න ඕනේ නැහැ මිනිස්සු. ඉන්නෝ නිකම් අදහන්න ඕනේ නැහැ. ඥානක් කළද කවුද උන්නෝ වගේ. මම අහන්නේ ඇයි මේ පුද්ගලික වෛරයකින් කතා කරනවා වගේ දැනෙනවා මට. ඇයි වෛරයකින් කතා කරනවා? ඔක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ගැන තියෙන චෝදනාවක් තමයි. හරි වෛරය, හරි කුහකයි කියලා. සංගීතයේ කුහකකම නම් මම දන්නේ නැහැ. වෛරෙන් කතා කරන්නේ ඇයි මේක කට්ටියක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් ඔබ භගවත් ගීතාව ආශ්‍රය කරනවා ඇතිනේ. ඒකේ විදින්න කිව්වමත් මේ මගේ නෑදෑයෝ කියන ඔබ කියන දේ උතුරෙන් දකුණට දේශපාලකයොත් නෑදෑයෝ එහෙමනම්. ඒතර ඒ අයට ඔබේ අර කිව්ව මේ මං කිව්වනේ වෛරයක් නෑ මං කතා කරන විදිහෙන් තේරෙන ඇති වෛරයක් පොඩ්ඩක් ඉන්න ඇතුළෙන් බං නෑ ඉන්නකෝ බං. වයි සාමාන්‍ය වෛරයක් තියෙනවා වගේ එකක් තේරෙනවා හිත ඇතුළේ. මොකද දන්නවද මේ රට සංගීතවා ටෝන් එක වැඩ කරන්නේ. වගේ ටෝන් වලින් ඔයා වචන කොච්චර වලින් අපි රෙඩිමේඩ් වචන වලින් වැකුවත් ටෝන් එකෙන් එනවා ඔයාගේ ඇත්ත නෑ වෛරයක් තියෙන වෛරේ මොකක්ද දන්න මරාගෙන එහෙම එකක් නෙමෙයි වෛරය. ඔව් මට වෛරයක් තියෙනවා මේ මම අහුනොත් මෙහෙම කරනවා එහෙම නෑ. එහෙම නෑනේ. ඔව් අහුනොත් හරි ඔය මම උන්ට කියලා දෙන්න ආසයි. එහෙම කරන්න එපා. එහෙම හිතන්න මෙහෙම මිනිස්සුන්ට ආදරේ කරන්න බෑ. අනිත් එක ඕගොල්ලෝ ඔච්චර හම්බ කරලා මොකද්ද පොඩි අවුරුදු ඕනම් මැක්සිමම් 80ක් ජීවත් වෙයි. හරිද? දැන් ඔය ඇත්තටම නාමල්ල කියන්නකො. නාමල්ල උනත් මට හම්බුනොත් මම ඔයහා ඇත්තටම දේශපාලනය හම්බෙලා නැද්ද කවදාවත්? නෑ හම්බෙලා සමහර මේම හම්බෙන්න ගිහින් මම මගහැරලා ගිහින් තියෙනවා මම ආස නැති හින්දා. ඒ වුණාට මට පව් කියලා හිතෙනවා. මොකද දන්නවද? ඕර උත්සාහයක් දරනවා. ඒ කියන්නේ දේශපාලනයෙන්ම ගොඩ යන්න තමයි ඉන්නේ. කමන්නේ නැහැ. දැන් අපි දේශපාලනය කරන්න කැමති නෑනේ.
ඒ අක්කු කැමති දේශපාලනය කර දැන් අර ලංකාවේ පොඩ්ඩක් ඉන්න. දැන් අර නායකයෝ දැන් හතර බීරි කතා කියනවා ඔයගොල්ලන්ගේ පැත්තේ කට්ටිය. ඔව්. සංගීත කට්ටිය නෙමෙයි. කියන මාලිමාව කියන මම මාලිමාවද ඒගොල්ලන්ගේ වත්කම් ප්‍රකාශන ගැන හතර බීරි කතා කියනවා. හරි ඒක පොඩි වැරදීමක් වුණා වගේ ඒවා කියනවා. right මේවා ඉතින් පහවසර කතන්දරනේ සමහර ලාවට ඒ කියන්නේ වත්කම් දන්නේ නැති බින්දුව කියලා දාලා ගෙවල් වටනකවට එතකොට මෙච්චර අපිට එයා වැරදි. අසුබ වුණා. එහෙම කරනවා නම් වැරදි. එතකොට ඒ අය ගැනත් කොහොමම හිතෙනවද නැත්නම් ඔබ ආදාහන ගහි වෙනවා. ඒ කියන්නේ ඒ අය වැරද්දක් කරොත් ඔබේ පක්ෂයේ හිටපු අහවල් ඇමති සහෝදරයා දැන් මෙන්න මෙහෙම තමයි හොරකම් කරන්නේ. දැන් යා මෙන්න මෙහෙම මේ තැන්වල මම නම් කියන්නේ නැහැ. එතකොට එහෙම අතපිට අහු වෙනකොටත් සාපේක්ෂතාවය කියලා එකක් තියෙනවා ඔව් දන්නවද? ඔව් ඔව් ආ. ඔව් සාපේක්ෂව එතකොට අඩු හොඳ තියෙන කෙනා. එතෙන්ට යනමනේ පෘථග්ජන හැටියට. දැන් සමහර වැරදි ඒ වැරද්දක් තමයි. හැබැයි මේ ආණ්ඩුවක් හැටියට කරගෙන යන වැඩපිළිවෙලේදී දැන් ඔයා කියනවනේ මොනවද අර මොකද්ද දැන් කිව්වේ වත්කම් ප්‍රකාශය. වත්කම ඊව වැරදීනේ. ඒව වැරදි. ඔව්. මාලිමාව නෙමෙයි මම මාලිමාවට සපෝට් කරා කියලා මාලිමාව එකෙක් එහෙම කරනවා නම් උන් වැරදි. වැරදි. මිනිස්සු මොකද කරන්නේ? උඹලා ලැජ්ජ වෙයල්ලා. ඒ කියන්නේ උඹලත් ඔහෙම කරනවා නම් උඹලා ලැජ්ජ වෙන්න ඕනේ. මාලිමාවනේ මොකා වුණා. මම ඉන්නේ එතන. හරිද? දැන් ඊළඟට සංගීත අයියේ කියලා ගහන්නේ ඔයාට ඔයගොල්ලන්ම කට්ටිය තමයි ආයෙ ඔයාට ගහන්නවා කියලා. මම ඒක දන්නවා. මොකද අදහනකම් හොඳයි ඊට පස්සේ එලවලා තියෙනවා. මම ඒකට ලෑස්ති මම දන්නවා. හැබැයි මම මගේ මෙහෙමනේ මම වැඩ කරන්නේ මගේ හිත එක්කනේ. මගේ සතුට තියෙන්නේ මගේ හිත එක්ක. මෙහෙමනේ. මම ඉන්නවා අනිකා ඉන්නවා ලෝකයේදී. ඔය තුනද තියෙන්නේ. එතකොට මට බෑනේ අනිකා වෙනස් කරන්න. මට යම්කිසි මේකක් කියලා දෙන්න පුළුවන්. එතකොට ලෝකෙත් එහෙමනේ. ලෝකෙ මට ඕන විදිහට යන්නේ නැහැනේ. හැබැයි මගේ හිතයිමයි මේක දෙන්න එකටනේ යන්නේ. මේකට විරුද්ධව මම මොකුත් කරන්නේ. ඒ කියන්නේ මම මෙතනත් එක්ක හරි මේකෙන් යනවා මිසක් මේකට මාව අසතුටු කරන්න බෑ. මෙයාට ඕන කරා පුළුවන් වෙනවනේ මිනිස්සු මොනවා කිව්වත් මට අදාළ නැහැ. මොකද මෙයා දන්නවා උඹ කරේ හරි දේ. උඹ මේ මාලිමා වෙනුවෙන් පෙනී හිටියේ උඹ මෙන්න මේ දේ හින්දා. උඹගේ බඩ වඩා ගන්නවත් උඹට ෂෝ ගහන්නවත් උඹගේ මේ හොයන්නවත් සල්ලි හොයන්නවත් උඹගේ මේක නෙමෙයි. උඹ ඒ වෙනුවෙන් පෙනී හිටියේ උඹ රට ගැන හිතලා මිනිස්සුන්ට ආදරයට උඹ. මට ඒ තියෙන්නේ. ඔව් යූස් කරනවත් කියලා හිතෙන්නේ නැද්ද? මාව කවුරුත් අනුර මට එන්න කියලා නෑනේ. විශ්වවිද්‍යාලෙකෙන්වත් අර උත්සවයට එන්න අරකට එන්න එහෙම කියලා නෑ. මට මාව එහෙම යූස් කරන්න බෑ. මම අනුරව මොන ළඟ තියන් කියලා තියනවාද කොහෙද මේ ඔයා වුණත් වැරදි නම් අපි ඔයාවත් එලවන්න කටයුතු කරනවා කියලා මෙහෙම ස්ටේජ් එකේ ළඟ ඉඳන් කියලා තියෙනවා මම. මොකද මගේ ඊගෝ එක මම සුන් කරගෙන යන හින්දා මට කවුරුත් ලොකුත් නෑ කවුරුත් පොඩිත් නෑ. මට පොල් කඩන මහත්තයා, වාලු වෙලන මහත්තයා, හිඟා කන මහත්තයා මට එකයි. මං ගැන ලොකු සිංහයක් මම මේ කියනවා නෙමෙයි. මාව තේරුම් ගන්න මං ඔයාලට කියන්නේ. ඔයත් මාව තේරුම් ගන්න එක හොඳයිනේ. දැන් ඔයා මගේ අඩි අරාම ඒවා තේරම තේරුම් අරගෙන ඔයාගේ කියවීමක් එක්ක ඔයාගේ පරිචයක් එක්කනේ ඔයා මාව තේරුම් ගන්න. එතකොට ඔයාගේ මගේ හිත පැත්තෙනුත් ඔයා මට මාර වටින මිනිස්සෙක් නේ. ඒ කාලේ ඉඳන් මං කියන අදාපු මිනිස්සෙක් නේ. ඔයාගේ වචන අහලා ඔයාගේ උඩ තියනව නෙමෙයි. මම ආස නැහැ අර මිනිස්සයාගේ මේවට ගිය එකට මම ආස නැහැ. ඒ වගේම ඔයා හිතයි මම ආසත් නැහැ ඔය දේශපාලන වෙනුවෙන් පෙනී ඉන්නට අවංකව මගේ මම සාකච්ඡාව සමාප්ත කරන්න ගොඩාක් කතා කරා සංගීත් මම හරියම ස්තුතිවන්ත වෙනවා. වෙන මොකක්ද ඉඳන් නෙමෙයි. ආස නැහැනේ. මම ආස නැහැ සංගීත් මට වෙච්ච දේ ඔයාට වෙනවට මම හුඟක්ම කැමති නැහැ. අංක හේතු දෙකක් හින්දා. අපි කොච්චර අවංකව අපි කොච්චර අපේ හිතත් එක්ක ගනුදෙනු කරත් අපිව කියවන්නේ එළියෙන් අපි සම්බන්ධව කියලා දෙන දේ අනුව.
අනිත් දේ තමයි ඔයා මට වැඩිය දියුණුයි මෙතෙන්දී. ඔයා භෞතික සම්පත් හෝ එහෙම නැත්නම් ඔයාගේ අධ්‍යාත්මික විතරයි ඔයා සටන් කරන්නේ. මම දරු පවුලක් එක්ක ජීවත් වීම සම්බන්ධව මගේ දක්ෂතාවය විතරයි මට පාවිච්චි කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මගේ අදහස් සහ ආරක්ෂාව ගැන මට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එක තැනකින් එහාට තමන් නොදරන මතය නිසාම ඔයාටයි මටයි හෙටත් ඉතාම ආදරෙන් වෙනද වගේම වැළඳ ගන්න පුළුවන්. නමුත් සමහර මිනිස්සු ඉන්නවා තමන් කැමති නැති පිළේ වෙච්ච වහාම පරම හතුරටත් එහා ඒ කියන්නේ සාංශාරික වෛරක්කාර බවට පත් කරගන්නවා. එච්චර දියුණු නැති මිනිසුත් එක්ක කතාවක් කරන්න බෑ. දියුණු සංවාද තියෙන්න ඕන. ඔයාටයි මටයි කතාව පටන් ගත්ත තැනින්ම ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ කතාව කතා කරලා ඉවර. මේවා අදහස්, ඒවා ඩේටා, එහෙම නැත්නම් ඒවා හැංගීම් කියලා අපිට වෙන් කරගන්න අපි මිනිස්සු එතන නෑනේ. ඒ සාකච්ඡාව දියුණු නැති සමාජයක අපිට කතා කරන්න හරි භයානකයි සංගීත. මම ඔයාට මට වෙච්ච දේ වෙනවට කැමති නැත්තේ ඒකයි. ඒක නිසා මම හෙටත් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා දිගටම සින්දුවෙන් වාගේ විප්ලවය කරන්න. ඔයා දිගටම සංගීත නිර්මාණ වලින් වික්ට හාරා වගේ ඔයා රට ලෝකේ හොල්ලන්න. එතකොට ඔයාට පුළුවන් වේවි ඔයාගේ මතය වෙන පැත්තකට ගෙන්න. පරම්පරා ගණනාවක් මම බලන්න හිටියා මේ සුනිල් සාන්ත මහත්තයා ගැන කරපු නිර්වචනය වගේ අන්තිම මෙල්බන් වලදී කරපු ෂෝ එකේදී. එතකොට අලුත් පරම්පරාව දන්නේ නැති වුණාට හොඳ පණ තියෙන මිනිස්සු මේ මිනිස්සුගේ ජීවිතේ ඒ පෞරුෂය සම්බන්ධව ක්වොලිටි එකක් තියාගත්තු විදිහ. ඔව් මේ පරම්පරාව කවුරු හරි එක්කෙනෙක් සුනිල් සාන්ත මහත්තයාගේ පෞරුෂය ගැන එයා අන්තිමට ගිහිල්ලා හිටියේ කොතනද? එයා දරුවන්ට ආයෝජනය කරපු අධ්‍යාපනය අද කොහෙද ප්‍රතිඵල ලබන්නේ? ඒ විප්ලවය සමාජීය විප්ලවයක්. ඒවට කියන්නේ පාටි පොලිටික්ස් නෙමෙයි, ඒවා කල්චරල් පොලිටික්ස්. මං හිතන්නේ මම පාටි පොලිටික්ස් එක ඔයා දන්නේ නැතුව ඔයා යන්නේ පාටි පොලිටික්ස් එක්ක. මොකද මම යූස් කරනවා කියලා කිව්ව ඔයා කැමැත්තෙන් ඉල්ලගෙන යනවා නෙමෙයි. නිකන් තම කැමැත්තෙන් ඇවිල්ලා යූස් වෙනවා නම් ඒකටත් නවත්තන්න බෑ. එතකොට අවසානයේදී ඔයා එක වතාවක් හැබැයි මං ඇයි මම වැරදිද? මම මගේ මිනිස්සුයි මගේ රට ගැනයි හොඳ පැත්තට හිතන එක වැරදිද? නෑ, ඔයා මිනිස්සුන්ව පොළඹවන එකට වැඩිය මං කැමති මිනිස්සුන්ගේ තර්කන හැකියාව විවෘත කරලා දීලා ඔයාට පේන දේ Tamanට පෙරිලා Tamanටම අවබෝධ වෙලා Tamanගේ ඡන්ද දාන දවස මිස අතාල්ලා උන්ට දාන්න එපා කියනට වැඩිය ඒක කපටි නෙමෙයිද? නෑ, ඒක Tamanට අවබෝධ තර්ක ශක්තිය අපි එකට කියන්නේ ඒ කියන්නේ බය නෙමෙයිද? ඒ කියන්නේ මට මගේ ජනප්‍රියත්වය නැති වෙයි, මිනිස්සු මට මේ වෛර කරයි. නෑ, හැමෝම එහෙම බය නෙමෙයි. නෑ සංගීත හැමෝම එහෙම නිසා බයින්දම නෙවෙයි හැමෝම කරන්නේ නැති. සමහරලාට කියලා වැඩක් නෑ කියලා කියන්නේ. කොච්චර කළත් පිළිගන්නේ නැති කෙනෙකුට කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ. දැන් මම වෙනස් වෙන්න කැමතියි. ඔයා වෙනස් වෙන්න කැමතියි. මොකද ඔයාටත් මටත් අපි දෙන්නගේම පක්ෂ සමාජයේ කාඩ් දෙකක් නෑ කොහෙවත්. හරි. ඒ වගේම ඊයේ විතරයි අපි කරපුවා වළංගු වෙන්නේ. හෙටට වළංගු නෑ. ඒක නිසා අපි හෙට මොනවා කරයිද කියලා අපි දෙන්නටම විවෘතයි අපි දෙන්නා. හැබැයි එහෙම නැතුව පරම්පරාගත මිනිස්සු ඉන්න ඔය පක්ෂත් එක්ක වැඩ කරන ආගමත් එහෙමයි. එතකොට අන්න ඒ මිනිස්සු වෙනුවෙන් ඔයාගේ වෙලාව නාස්ති කරනවට වැඩිය අපි කැමති පරම්පරා ගන්නක් පවතින කලා නිර්මාණයක් කරනවා. සුනිල් ශාන්ත මහත්තයා කරපු නිර්මාණය ඕගොල්ලෝගේ ස්ටේජ් එකෙත් කියන්නේ එදා එයා ඒ වෙනුවට මිනිස්සුන්ව වෙනස් කර ගෝඩ දිකක්තාවට හරි කාට හරි ඇටැක් කරන්න හදන්න පටන් ගත්තා නම් ওই නිර්මාණ බිහි වෙන්නේ නැහැ. දැන් ඔයා කියන්නේ මාලිමාව වැරදි කරත් මම කතා කරන්න එපා කියලා. නෑ නෑ. ඔයා මාලිමාව වෙනුවෙන් කතා කරන්නත් එපා. ඔයා අනිත් මාලිමාවට විරුද්ධ කට්ටිය වෙනුවෙන් කතා කරන්නත් එපා. ඔයා සංගීත නිර්මාණත් එක්ක ඔයාගේ විශේෂත්වය තියෙන විෂයක්. හැබැයි මං කරන වැඩේ ඉක්මනට මිනිස්සු අතරට යන්නේ නැද්ද? නෑ. එහෙනම් ඔයා ඒ වැඩේ ඔයා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔයා පාවිච්චි කරන්න ඕනේ පෘථිවිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පහුදාම කතා කරන්නේ. මොකද අපිට හුස්ම ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ රට ලෝකයේ ඇතුලේ. හරි. එතකොට වතුර ටික ඉවර කරන එක ගැන ගස් කපන එක ගැන ඔයාලට කතා කරන්න පුළුවන්. හැබැයි මේ කොයි කවුරුත් අපේ දේශපාලකයොත් එහෙමනේ. හරියට හරි. ඉතින් ඒ විනාශ කරන යන්නේ. ඒකනේ මං කියාවේ ඡන්දෙ දීපල්ලා මේ මාලිමාවට. නෑ මාලිමාව වෙනුත් ගස් කැපුවොත් ඔයාට එදාට කට උත්තර නැති වෙනවා. ඒක හරි. ඔව්. එතකොට ඔයා ඒකටත් විරුද්ධ වෙවි ඉඳලා හරියන්නේ නෑ. ඒක නම් හරි. ගස්වල අත්තකට අත තියෙනකොට ගමේ මිනිස්සු හැමෝම අත තියන්න ඕනේ පක්ෂ බලන්න නැතුව කියන තැනට ඔයා මිනිස්සු රැස්ති කරන්න ඕනේ. අන්න ඒකයි තර්කඩ හැකියාව මිනිස්සුගේ දියුණු කරනවා කියලා කියන්නේ. ඒක දියුණු කරන්න පුළුවන් කලාවේ. ඒක කෙරෙන්නේ නැති හින්දායි මිනිස්සු නැත්තම් අපි ආර්ට් කරලා මිනිස්සු මරා ගන්න ඕනේ. සංගීත සංදර්ශන ඉවර වෙලා සාමය ගැන කියලා ගහ ගන්න ඕනේද? අපි වැරද්දක් කරන්නේ. මට වැරද්ද වෙන්නේ මේ අක්කු පිස්සු කෙලියොත් නේද? තාම ඉක්මන් වැඩි. තාම ජීවිතේ අවසාන තැනට ඇවිල්ලා නැහැ. තාම අවසාන කවචය සම්පූර්ණ වෙලා නැහැ. කවුරුත් ලොකු නෑ අවංකව. නෑ ලොකුයින් පොඩිම නෙමෙයි සංගීත මම හිතන්නේ මම තාමත් වැරදි හරි නම් හරි. ඔව්. මගේ අතිනුත් මම මිනිසුන්ට වැරදි කරන්නේ. ඒ කියන්නේ ඡන්දේ දීපන් කියන එකත් මගේ හිත දන්නවා මං හරි දෙයක් කරේ කියලා. හරිද? ඒක පුළුවන්. ඒක හොඳ නැති වෙන්නේ මේ අක්කු චරාවැඩ කරොත් මිනිස්සුන්ට. ඔව්. එදාට මමත්
ඒ අනියමාර්ථය සම්බන්ධ ඔය විදිහට මෙත් කට්ටියක් වෙනුවෙන් කතා කරලා ඒගොල්ලොන්ගේ අතින් වැරද්දක් කළා. දැන් මේ මිනිස්සු තාමත් එතන නැවතිලා හිටියොත් ඔයාට තමයි මේ පව එන්නේ වැරදි මිනිස්සුන් එතෙන්ට යොමු කරා කියලා. ආයි ඒගොල්ලන්ව මුදවා ගන්න බෑ. සමහර මිනිස්සු එතනින් ඇලෙනවා. ඒ නිසා වඩා හොඳ දේ මිනිස්සුන්ගේ තර්කන හැකියාව දියුණු කරන්න. හිතන්න පුළුවන් මිනිස්සු හදමු අපි. කල්පනා කරන්න පුළුවන් මිනිස්සු හදමු. තමන්ව රවට්ටනවද නැද්ද මුන්ට අරූට ඡන්ද දෙන්න කියලා යන්න එපා. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. ඒක හැමෝටම අයිතියක් තියෙනවා තමන්ගේ හැකියාව අනුව තීරණය ගන්න. ඒක නෙමෙයි මේ ඒක ප්‍රජාතන්ත්‍රයේ ඔයා මිනිස්සුගේ තර්කන හැකියාව දියුණු කරන්න. ඔයා මිනිස්සුන්ට හිතන දේ ලස්සනට බලන්න පුරුදු කරන්න. ඔයා මිනිස්සුන්ට වෛර කරන එක නවත්තන්න උගන්වන්නේ. ඒක තමයි වඩා හොඳ. මං හිතුවා මම වෛර කරනවා නෑ. ඔයත් එක්ක ඉන්න අනිත් අයත් කෙරෙහි වෛරෙන් ඉන්න අයට ඔයා කලාව තේරුම් කරවලා දෙන්න. එතකොට ආදරෙන් කියලා දෙන ක්‍රමය ඉගෙන ගනි. බයින මිනිස්සු නැති වෙයි. ආදරෙන් තේරුම් ගන්න මිනිස්සු. ඔයා වගේ අනිත් අයත් එක්ක තරංග නොකරන තමන්ගේ විෂයත් එක්ක තරංග කරන මිනිස්සු හදන්න. නැත්තම් කවදාවත් අනිත් මිනිස්සුන්ට ගගහා ඉන්නවම ඒකට තමන් වැඩක් කරන්නේ නැහැ. කොයි ආණ්ඩුවාවත් දිනු කරන්න බැරි එකයි. ඇතිනේ. ඒකනේ කොයි ආණ්ඩුව දැන් මේ ආණ්ඩුවවත් වැඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ. පිට මිනිස්සුද පිට සක්වලින් ආපු මිනිස්සුද ඔය මිනිස්සු ටිකම තමයි හිටියේ කොයි ආණ්ඩුවේ. ඔයත් ඒක ඉන්නවනේ. ඔව්. මේ ඒ කියන්නේ මේ මිනිස්සුන්ට මේ වැඩ කරගෙන යන්න වට ඔය විරුද්ධයි නේද? මම කොයි ආණ්ඩුවෙත් මම වැඩ කරපු හැටි දැක්කා. මම මේගොල්ලොත් වැඩ කරන විදිය බලාගෙන ඉන්නවා. තාම වේලාසන වැඩි. මගේ මත තාම වේලාසන වැඩි. හැබැයි වෙනස් කරනවා නම් මේ කැච් එකත් අතෑරියොත් අපි විකට් පිටින් ඉනින්ස් පිටින් පරදින්න කියලා මම දන්නවා. ඒක ඇත්ත. ඒක නම් මටත් තේරෙනවා. හරි සංගීත් thank you very much. ගාක් වෙලා කතා කරා. එහෙනම් අපි හොඳ මිනිස්සෙක් වැරදි විදියට අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා. එහෙම හිතන්න එපා. සුද්ධ කරන්න ආව නෙමෙයි. හරිද මගේ මෙතනින් කතා කරන්න කියන්නේ. හදවතින් මේ කාටවත් බයස් වෙලා එහෙම ඉන්න කෙනෙකුන මමත් එහෙමයි ඔයාලට මේ හොඳ කියනවා අපේ හරිද ඒත් කවන්න අපිට කියන්න අයිතියක් තියෙනවා ඕගොල්ලන්ට අපිව මනින්න අයිතියක් තියෙනවා නේද ඔයා කියනවා ඔයානේ ඉවර කරන්න ගොඩක් ස්තුතියි මෙච්චර වෙලා ඩේටා නිදන් කරගෙන බලන් හිටියට ගොඩක් ස්තුතියි අපි මේ වෙන රටක ඉන්නේ මේ අපි මෙල්බර්න් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ උගා කාලෙට පස්සේ අපි දෙන්න හම්බෙන්න මං හිතන්නේ අවුරුදු 20කට විතර වගේ පස්සේ. හැබැයි මං තවමත් කැමති ඉතාමත්ම තරුණ ජවයෙන් ඒ වගේම ඒ හැකියාවෙන් ප්‍රසාංගික අභිනයන් කියලා අපි බර වචනෙන් ඉගෙන ගන්න ඒ හැකියාව ඉතාම කීප දෙනාට ඇස්වහක් කටවහක් නැහැ තව කාලයක් පවතින්න ඕනේ ඒක. ඒ නිවැරදි සෞඛ්‍යත්වයත් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා සංගීතයේ ජව සම්පන්න ඉදිරිපත් කිරීම. ෂෝ එකක් බලපුවාම සංගීත මතක හිටින ඒ හැකියාව හැදියාව ඒ විදිහට මං හරිම ආදරෙයි. ඒක නිසා පොඩ්ඩක්වත් අහිතක් හිතන්න ඕනේ නැහැ කියන එකයි මම හිතන්නේ අපිට සර්ව සම්පූර්ණ මිනිස්සු වෙන්න බෑ. නමුත් සංගීත මම කැමති ඔබේ ප්‍රතිවිප්ලවය කලාවත් එක්ක කරනවා නම් ඒක මානව ප්‍රේමී හුඟක් වෙලාවට පරිපාලනයට වැඩිය කලාව හරීම මම හැමතිස්සම කැමති ඔබ සරස්වතියත් එක්ක දැහැන්ගත වෙනවා නම් තමයි. ජය ජය ප්‍රාර්ථනා කරනවා. ජය ඔයාලට ගොඩාක් ස්තුතියි මම හොයාගෙන ඇවිල්ලා මේ මම සාමාන්‍යයෙන් මට එහෙම ඉන්ටර්වියු වලට යවෙන්නේ නැහැ. ඉතින් thank you so much මට මේ අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි. ජය වේවා.